ඔන්න 2023 අලුත් අවුරුද්දේ සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා. ඒක තමයි දෘශ්‍යම් 2 හින්දි ෆිල්ම් එක. එහෙම නැත්නම් ධර්ම යුද්ධයේ දෙවෙනි කොටස. මුලින්ම ආවේ මලයාලම් ෆිල්ම් එක. ඊට පස්සේ තමිල්, හින්දි, තෙලුගු අවසානයේදී ධර්ම යුද්ධය නමින් සිංහල රීමේක් එක ආවා. ඉතින් මේ ෆිල්ම්ස් අතරින් එක ෆිල්ම් එකක් හරි ඔයාලා අනිවාර්යෙන් බලලා ඇති. ඉතින් ඔන්න අදම මර්ගන ඇවිල්ලා තියෙන්නේ අතිශය ජනප්‍රිය වුණ දෘශ්‍යම් ෆිල්ම් එකේ දෙවෙනි කොටස. ඉතින් මේ ෆිල්ම් එකේ දෙවෙනි කොටසට යන්න කලින් පළවෙනි ෆිල්ම් එකේ මොකක්ද උනේ කියන එක මම මුලින්ම පැහැදිලි කරන්න යන්නේ. පළවෙනි ෆිල්ම් එක නොබලපු කෙනෙක් ඉන්නවා නම් මෙතනින් එහාට මේ වීඩියෝ එක බලන්න යන්න එපා. මම පැහැදිලි කරන එක අහනවට වඩා අනිවාර්යෙන් පළවෙනි ෆිල්ම් එක බලලා ආපහු මේ වීඩියෝ එක බලන්න එන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. ඔන්න ස්පොයිල් ඇලර්ට් එක දුන්නා. පළවෙනි ෆිල්ම් එකේ සිද්ධ වුණේ මෙන්න මේකයි. පවුලක් ඉන්නවා. අම්මයි තාත්තයි දුවලා දෙන්නයි. මෙතනින් ලොකු දුව ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යනවා. එදා රෑ ඒ කට්ටිය වෙනම තැනක තමයි නවතින්නේ. ඒ ගෑන් ළමයා වොෂ්රූම් එකේ නාන සිද්ධියක් ඒ ඉස්කෝලේ ට්‍රිප් එක ගියපු පිරිමි ළමයි දෙන්නෙක් එකතු වෙලා හොරෙන්ම වීඩියෝ කරගන්නවා. ඊට පස්සේ එතනින් එක පිරිමි ළමෙක් දවස් කිහිපයකට පස්සේ මේ ගෑන් ළමයා මුණ ගැහෙන්න ඇවිල්ලා මේ වීඩියෝ එක පෙන්නලා ඒ ගෑන් ළමයා බය කරලා ඒ ගෑන් ළමයාව දූෂණය කරන්න තමයි උත්සාහ කරන්නේ. මේ සිද්ධිය වෙද්දී මේ පවුලේ තාත්තා ගෙදර නැහැ. ඉන්නේ අම්මයි දුවලා දෙන්නයි විතරයි. මෙතන යන පොර බැදීමක් නිසා මේ ගෑන් ළමයා පහරක් ගහනවා. ඒ පහර නිසා මේ පිරිමි ළමයා මැරෙනවා. ඊට පස්සේ තමයි තාත්තා මේ හා සම්බන්ධයෙන් හැම දෙයක්ම දැනගන්නේ. තාත්තා මේක ගැන දැනගද්දිත් අම්මයි දුවයි එකතු වෙලා කලින් දවසේ රෑ මැරුණ පිරිමි ළමයා ගෙදර වත්තේ වල දාලාත් ඉවරයි. ඊට පස්සේ මේ තාත්තා නිකන් ඉන්නේ නැහැ. මේ මරණය සිද්ධ වුණ දවසේදී සහ ඊට පස්සේ දවසේදී මේ අය විනෝදචාරිකාවක් ගිහින් හිටපු විදිහට සාක්ෂි හදනවා. ඒ කියන්නේ මේ තාත්තා තනියම ගිහින් ෆිල්ම් බලපු ටිකට්ස් කිහිපයක් ගන්නවා. කඩේකින් කෑම කාපු බිල් කිහිපයක් ගන්නවා. මෙන්න මේ විදියට මුළු පවුලම එදා සහ අනිත් දවසේ විනෝදචාරිකාවක් ගිහින් හිටියේ කියලා ඔප්පු කරන්න පුළුවන් විදිහේ සාක්ෂි මේ තාත්තා එකතු කරගන්නවා. නමුත් මේ පවුල ඒ විදිහට විනෝදචාරිකාවක් කියන්නේ ඊට පස්සේ දවසක. කොහොම නමුත් මේ මරණය සම්බන්ධයෙන් පොලිසිය හොයන්න පටන් ගන්නවා. කොච්චර හංගන්න උත්සාහ කරත් පොලිසියට මේ පවුල සම්බන්ධයෙන් ඉව වැටෙන්න පටන් ගන්නවා. මොකද අර පිරිමි ළමයි දෙන්නගෙන් එක පිරිමි ළමයෙක් නෙමෙරුනේ. අනිත් පිරිමි ළමයා ඇත්තම කියනවා. ඒ කියන්නේ ඒ දෙන්න එකතු වෙලා ගෑනු ළමෙක් නාන ආකාරي වීඩියෝ කරගත්තා. ඒක අනිවාර්යෙන් ඒ පිරිමි ළමයාගේ මරණයට කොහෙන් හරි සම්බන්ධද කියලා. පොලිසිය ඊට පස්සේ විමර්ශන කටයුතු කරගෙන යනවා. පොලිසියට තේරෙන්න පටන් ගන්නවා මේ පවුලේ ඉන්න තාත්තා බොරු සාක්ෂි හදලා තියෙනවා කියලා. නමුත් ඇත්තටම ඒක ඔප්පු කරන්න නම් පොලිසියට ඒ මරණ පිරිමි ළමයාගේ බොඩි එක ඕනේ. අන්න ඒක නිසා පොලිසිය මේ පවුලම ගෙනල්ලා පහර දීලා වද දීලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. අවසානයේදී මේ පවුලේ ඉන්න පුංචි ගෑන් ළමයා පොලිසියට කියනවා තාත්තා ගෙදර වත්තේම තමයි ඒ බොඩි එක වල දැම්මේ කියලා. ඊට පස්සේ පොලිසිය එතන හාරලා බලනවා. නමුත් පොලිසියට ලැබෙන්නේ සතෙක්ගේ මලකුණක්. පොලිසියට හිතා ගන්නත් බෑ. පවුලේ අයට හිතා ගන්නත් බෑ. ඇත්තට මේ තාත්තා පවුලේ අයටත් කියන්නේ නැතිව ඒ බොඩි එක වල දැම්මට පස්සේ ආපහු ඒ බොඩි එක අරගෙන එතනට සතෙක්ගේ මලකුණක් දාලා ඒ තරුණ පිරිමි ළමයාගේ බොඩි එක වල දාලා තියෙන්නේ ඒ ප්‍රදේශයේ ඒ වෙද්දි හදමින් තිබුණ පොලිස් ස්ටේෂන් එක ඇතුළෙමයි. කවදාවත් පොලිසිය මලසුරක් ඒ වගේ පොලිස් ස්ටේෂන් එකක් ඇතුළේ හාරලා බලලා හොයන්නේ නැහැනේ. අන්න ඒක තමයි බොඩි එක හංගන්න හොඳම තැන. කොහොම නමුත් පළවෙනි ෆිල්ම් එකේ කතාව ඉවරුනේ අන්න එතනින්. කතාව එතනින් ඉවරුණා කියලා ඇත්තටම අපි හිතුවට නමුත් කතාව හරියටම පටන් ගන්න එතනින්. මොකද මේ තාත්තා මොකක්ම හරි විදියකින් දුර පළාතක තියෙන කැලයක් වගේ තැනක ඒ තරුණ පිරිමි ළමයාගේ බොඩි එක වල දැම්මනම් පස්සේ මේ තාත්තට ගිහින් පුළුවන් කාටත් හොරෙන් බොඩි එකේ ඉතුරුන කොටස් ටික අරගෙන ඒ ටිකත් විනාශ කරලා සම්පූර්ණයෙන් මේ කේස් එක වහලා දාන්න. නමුත් ඇත්තටම මේ තාත්තා දැන් හිර වෙලා ඉන්නේ. බොඩි එක තියෙන්නේ තවමත් පොලිස් ස්ටේෂන් එක ඇතුලේ. මේ තාත්තට ආපහු ඒ බොඩි එක උඩට ගන්න විදියක් නැහැ. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති පොලිසියට මොනම හරි විදියකින් හොඩුවාවක් ලැබුණොත් එහෙම අනිවාර්යෙන් මේක අහු වෙනවා. ඉතින් මම එතනින් එහාට කියන්න යන්නේ නැහැ. පටන් ගත්ත විනාඩිය ඉඳන් ට්‍රේලර් එකෙන් කුතුහලෙන් බලන්න පුළුවන් ධර්ම යුද්ධයේ දෙවෙනි කොටස. එහෙම නැත්නම් දෘශ්‍යම් 2 හින්දි ෆිල්ම් එක බලන්න එන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් බලමු අපි පොලිසියට මොනම හරි විදියකින් හොඩුවාවක් ලැබෙයිද? එහෙම ලැබුණොත් එහෙම බොඩි එක උඩට ගන්න පොලිසියට හැකියාවක් ලැබෙයිද? එහෙම උඩට ගත්තොත් එහෙම මේ පවුලට මොන වගේ ධර්ම දෙයක් සිද්ධ වෙයිද? අපි යමු වීඩියෝ එකට. ඉතින් ෆිල්ම් එකේ කතාව පටන් ගන්න කලින් මතක් කරන්න කැමතියි ඒක තමයි දෘශ්‍යම් පළවෙනි ෆිල්ම් එක ඔයාලා හින්දි භාෂාවෙන් නැතුව වෙනත් භාෂාවකින් බලලා තියෙනවා නම් චරිතවල නම් ටික පැටලෙන්න ඉඩ තියෙනවා. අන්න ඒක නිසා මේ හින්දි ෆිල්ම් එකේ ප්‍රධාන චරිත ටික මම ඔයාලට මුලින්ම අඳුනලා දෙන්න. එතනින් පස්සේ ඔයාලට කතාව එක දිගට අහගෙන යන්න පුළුවන් කිසිම තැනක් පැටලෙන්නේ නැහැ. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතය එහෙම නැත්නම් මේ පවුලේ තාත්තාගෙනම තමයි විජය, අම්මාගෙනම තමයි නන්දනි. අර වැරදීමකින් තරුණ පිරිමි ළමයාව මරලා දාපු මේ පවුලේ වැඩිමල් දුවගෙනම තමයි අංජු, දෙවෙනි දුවගේ නම තමයි අනු.
එතකොට අර මැරුණු තරුණ පිරිමි ළමයාගේ නම තමයි සමීර්, සමීර්ගේ අම්මගේ නම තමයි මීරා, සමීර්ගේ තාත්තාගේ නම තමයි මහේෂ්. ඒ වගේම ඔයාලට මතක ඇති මේ පවුලේ ඉන්න තාත්තව මේ මිනිමැරුමට අහු කරන්න මග බලාගෙන ඉන්න පොලිස් නිලධාරියා. එයාගේ නම තමයි ගයිතොණ්ඩේ. ඔන්න ඔය ටික තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත ටික. අපි දැන් එහෙනම් යමු මේ ෆිල්ම් එකේ කතාවට. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ ඩේවිඩ් කියලා ඩ්‍රග් ඩීලර් කෙනෙක් ඇවිල්ලා ඩ්‍රග්ස් වගේක් දෙනවා ටෝනිට. නමුත් ටෝනි ඩේවිඩ්ට සල්ලි දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ඩේවිඩ් ටෝනිට කලින් ඉඳන්ම ණයයි. අන්න ඒ ණය වලට සල්ලි ටික කපා ගත්තා කියලා තමයි මේ වෙලාවේදී ටෝනි කියන්නේ. නමුත් ඩේවිඩ් සල්ලි නැතුව මෙතනින් යන්න කැමති නැහැ. අන්න ඒක නිසා මේ දෙන්න අතර බහින් බස් වීම දුර දිග ගිහින් පොරබැදීමක් ඇති වෙනවා. මේ වෙලාවේදී ටෝනි පිස්ටල් එකක් එළියට ඇදලා අරගෙන ඩේවිඩ්ට වෙඩි තියන්න උත්සාහ කරනවා. නමුත් ඒ පිස්ටල් එකෙන් වෙඩිල්ල වදින්නේ ටෝනිටමයි. ඊට පස්සේ ටෝනි මැරෙනවා. ඒත් එක්කම පොලිසිය මෙතනට කඩාගෙන පනිනවා. නමුත් ඩේවිඩ් පොලිසියට බාර වෙන්නේ නැහැ. එයා පොලිසියෙන් බේරෙන්න මෙතනින් කඩාගෙන දුවන්න පටන් ගන්නවා. ඩේවිඩ් මේ විදිහට දුවගෙන ගිහින් නවතින්නේ අර හදමින් තිබුණ පොලිස් ස්ටේෂන් එක ළඟ. ඉතින් මේ වෙලාවේදී ඩේවිඩ් මෙතන හැංගිලා ඉද්දි දකිනවා මේ පොලිස් ස්ටේෂන් එක ඇතුළේ ඉඳන් මොකක්ම හරි දෙයක් වල දාලා විජය එළියට එනවා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති විජය අර සමීර් කියන තරුණ පිරිමි ළමයාගේ බොඩි එක මෙතන වල දාද්දි කවුරුත් දැක්කේ නැහැ කියලා හිතුවට ඇත්තටම එක කෙනෙක් දැකලා තිනවා. ඒ තමයි ඩේවිඩ්. නමුත් ඩේවිඩ් දන්නේ නැහැ ඇත්තටම විජය මේ විදියට මල සිරුරක් පොලිස් ස්ටේෂන් එක ඇතුළේ වල දාලා එළියට එන්නේ කියලා. ඩේවිඩ්ගේ හිතට පුංචි සැකයක් එනවා. නමුත් මේ වෙද්දි පොලිසිය ඩේවිඩ් පිටිපස්සෙන් පන්නන නිසා ඩේවිඩ් ඒක ගැන ඒ තරම් හිතන්න යන්නේ නැහැ. කොහොම නමුත් මේ වෙලාවේදී ඩේවිඩ් දුවගෙනම එනවා එයාගේ ගෙදර. ඩේවිඩ්ගේ ගෙදර ඉන්නේ එයාගේ වයිෆුයි දරුවයි. ඩේවිඩ්ගේ වයිෆ්ගේ නම තමයි මේරි. කොහොම නමුත් මේ වෙලාවේදී ඩේවිඩ් මෙතනින් සල්ලි ටිකක් අරගෙන පැන ගන්න උත්සාහ කරනවා. නමුත් පොලිසිය එළියෙන් මේ වෙද්දී ඩේවිඩ්ගේ ගෙදර වට කරලා ඉවරයි. පොලිසිය මේ වෙලාවේදී ඩේවිඩ්ව අත්අඩංගුවට ගන්නවා. ඔනිට පස්සේ අපිට පෙන්වන්නේ අවුරුදු 7කට පස්සේ වෙන සිද්ධියක්. ඒ කියන්නේ අර සමීර් කියන තරුණ පිරිමි ළමයාගේ මරණය සිද්ධ වෙලා මේ වෙද්දි අවුරුදු 7යි. පොලිසියට මේ වෙනකන් සමීර්ගේ බොඩි එක හොයාගන්න වෙලා නැහැ. ඉතින් මේ වෙලාවදී අපිට පෙන්වන්නේ විජය ඉන්නේ සිනමා ශාලාවක. ඇත්තටම මේ සිනමා ශාලාව විජයගේ. විජය කොහොමත් ෆිල්ම්ස් බලන්න ආස නිසා එයාගේ වියදමෙන්ම සිනමා ශාලාවක් දාලා තිනවා. ඔනිට පස්සේ අපිට පෙන්වනවා විජය එනවා ගෙදර. මේ වෙද්දි කිසිම ප්‍රශ්නයක් නැතුව මේ කට්ටිය සතුටෙන් ජීවත් වෙනවා. ඔනිට පස්සේ අපිට පෙන්වනවා පහවෙනිදා මේ විජයගේ ගෙදරට එහා පැත්තේ ඉන්න ශිවා සහ ජෙනී කියන විවාහක යෝල රණ්ඩු වෙන්න පටන් ගන්නවා. ඇත්තටම ඒ ශිවා කියන්නේ අරක්කු බොන්න ඇබ්බැහි වුණ කෙනෙක්. ඒකට සල්ලි ඉල්ලලා තමයි මේ වෙලාවේදී ශිවා ජෙනී එක්ක රණ්ඩු වෙන්නේ. ඇත්තටම මේ ශිවා සහ ජෙනී කියන විවාහක යෝල ජීවත් වෙන්නේ විජයගේ ඉඩමෙම කොටසක. ඒකට හේතුව තමයි මීට කාලයකට කලින් විජය එයාගේ ඉඩමේ කොටසක් විකුණලා තිනවා. මොකද එයාට අර සිනමා ශාලාව ඕපන් කරන්න මුදලක් ඕනේ. ඒ වෙනුවෙන් එයාගේම ඉඩමේ කොටසක් විකුණලා තිනවා. ඒ ඉඩමේ කොටස අරගෙන තියෙන්නේ මෙන්න මේ ශිවා සහ ජෙනී කියන විවාහක යෝල. කොහොම නමුත් මේ වෙලාවේදී විජය සහ නන්දිනි මේ රණ්ඩුව බේරන්න එනවා. විජය ඊට පස්සේ ගිහින් ශිවාව පැත්තකට තල්ලු කරලා කියනවා ආපහු රණ්ඩු කළොත් එහෙම පොලිසියට ගිහින් කියනවා කියලා. ඒක ඇහුවට පස්සේ ශිවා විජයට කියනවා ඔව් පොලිසියත් එක්ක තමසේ සෑහෙන සෙල්ලම් දාලා තිනවා කියලා අපි හැමෝම දන්නවා. මේ ගමේ ඔක්කොම කතා වෙන ඒ කට කතාව ඇත්ත. උඹ අර අහිංසක කොල්ලව මරලා දැම්ම කියලා මේ හැමෝම දන්නවා. උඹ නිකන් මට උපදෙස් දෙන්න හදන්න එපා කියලා. ඇත්තටම මේ වෙද්දී ඒ සිද්ධිය ගැන හැමෝම වගේ දන්නවා. ඔයාලට මතක ඇතිනේ පළවෙනි ෆිල්ම් එකේදී පොලිසිය පවා හොයාගත්තා විජය අලුතෙන් සාක්ෂි හදලා තිනවා. නමුත් ඒ විදියට හැම සාක්ෂියක්ම බොරු කියලා ඔප්පු කරගන්න පොලිසියට අවශ්‍ය වුණ ඒ සමීර්ගේ බොඩි එක හොයාගන්න බැරි වුණා. අන්න ඒක නිසා තමයි විජයගේ පවුලට බේරෙන්න හැකියාවක් ලැබුණේ. නමුත් මේ වෙද්දී මේ ප්‍රදේශයේ ඉන්න හැමෝම ඒ සිද්ධිය දන්නවා. ඒ මැරුණ සමීර්ගේ බොඩි එක තියෙන තැන ගැන විතරයි කිසිම කෙනෙක් දන්නේ නැත්තේ. විජය විතරයි මේ වෙද්දී දන්නේ ඒ බොඩි එක තියෙන්නේ පොලිස් ස්ටේෂන් එකට වල දාලා කියලා. කොහොම නමුත් මේ වෙලාවේදී විජය කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ. ඔන්නට පස්සේ අපිට පේනවා විජය එනවා අර පොලිස් ස්ටේෂන් එක ළඟ තියෙන කඩේට. ඒ කඩේ ඉන්නේ මාටින් කියන මනුස්සයා. ඇත්තට මේ මාටින් කියන්නේ විජයගේ හොඳම යාළුවෙක් වගේ තමයි. ඉතින් මේ වෙලාවේදී කඩේ ඉන්න මිනිස්සු පවා විජයට ඇහෙන්නේ නැති වෙන්න මීට අවුරුදු ගානකට කලින් උන ඒ මරණය ගැන කතා වෙනවා. ඒ කියන්නේ මේ හැමෝම දන්නවා විජය අනිවාර්යෙන් ඒ තරුණ පිරිමි ළමයාව මැරුවා. නමුත් බොඩි එක හොයාගන්න බැරි වුණ නිසා විජයගේ පවුල බේරුණා කියලා. ඔනිට පස්සේ අපිට පේනවා විජය එනවා එයා වැඩ කරන කේබල් ටීවී ඔෆිස් එකට. ඉතින් මේ වෙද්දි විජය මේ කේබල් ටීවී ඔෆිස් එක පේන විදියට ඒ වගේම අර සිනමා ශාලාව පේන විදියට ඒ විතරක් නෙවෙයි ඒ ළඟ පාර පවා අහුවෙන විදියට CCTV කැමරා වලින් කවර් කරලා තියෙන්නේ. ඒක ඕනම තැනක ඉඳන් විජයට ෆෝන් එකෙන් පවා බලන්න පුළුවන්. ඔනිට පස්සේ අපිට පේනවා විජය මේ වෙද්දි ඉන්නේ එයාගේ සිනමා ශාලාවේ ඔෆිස් එකේ. ඉතින් මේ අතරතුරේදී අර මැරුණ තරුණ පිරිමි ළමයාගේ තාත්තා එහෙම නැත්නම් සමීර්ගේ තාත්තා එනවා විජයව මුණ ගැහෙන්න. එයාගේ නම තමයි මහේෂ්. මහේෂ් මේ වෙලාවේදී විජයට ඇවිල්ලා කියන්නේ විජය
සමීර්ගේ අවසන් කටයුතු අපි කළා. නමුත් පූජකතුමා කිව්වා එයාගේ ආත්මය තවම නිදහස් වෙලා නැහැ. ඒකට සමීර්ගේ මලසිරුර ඕනේ. ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන්. කරුණාකරලා දැන්වත් සමීර්ගේ බොඩි එකවත් අපිට දෙන්න කියලා. නමුත් මේ වෙලාවේදී විජය ඒකට කැමති වෙන්නේ නැහැ. විජය මහේෂ්ට කියන්නේ සමා වෙන්න සර් මට ඒහා සම්බන්ධයෙන් කිසිම උදව්වක් කරන්න විදියක් නැහැ කියලා. ඉතින් මහේෂ්ටත් කරගන්න දෙයක් නැහැ. එයා ඊට පස්සේ මෙතන යන්න යනවා. ඕනෙට පස්සේ අපිට පේනවා විජය එනවා මුරාද් අලි කියන ෆිල්ම් ස්ක්‍රිප්ට් ලියන කෙනාව මුණ ගැහෙන්න. ඒකට හේතුව තමයි විජය මේ වෙද්දි එයාගේම අදහසකට අනුව ෆිල්ම් එකක් හදන්න බලාපොරොත්තු වෙනවා. විජයගේ ඒ අදහසට අනුව ඒ ස්ක්‍රිප්ට් එක ලියන්නේ මේ මුරාද් අලි කියන කෙනා. තාමත් ස්ක්‍රිප්ට් එක ලියන ගමන් ඉන්නේ. කොහොම නමුත් මේ ෆිල්ම් එකේ හැම වැඩ කටයුත්තකටම වියදම් කරන්නේ විජය. ඒ කියන්නේ මේ ෆිල්ම් එකේ ප්‍රොඩියුසර් තමයි විජය කියන්නේ. ඉතින් මේ වෙලාවේදී විජය ඇවිල්ලා මුරාද් අලිට කියන්නේ සර් මේ ෆිල්ම් එකේ අවසානය ගැන මම ආපහු ටිකක් හිතලා බැලුවා. මේකේ අවසානය ටිකක් වෙනස් කරන්න ඕනේ. ඒක නිසා මම කියන විදිහට වෙනස් කරමුද කියලා. කොහොම නමුත් මුරාද් අලි ඒකට කැමති වෙනවා. ඉතින් ඇත්තටම විජය මේ වෙලාවේදී කරන්න යන ඒ ෆිල්ම් එකේ කතාව මොකක්ද? ඒකේ අවසානය මොකක්ද? අන්න ඒක ගැන අපිට දැම්ම දැනගන්න ලැබෙන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට ඒක ගැන අපිට මොනවා හරි මේ ෆිල්ම් එකෙන් දැනගන්න පුළුවන් වෙයිද කියලා. කොහොම නමුත් ඊට පස්සේ විජය එනවා ගෙදර. ඇත්තටම නන්දනි විජය මේ විදිහට ෆිල්ම් එකක් හදන්න යන වැඩේට කැමති නැහැ. මොකද ඒ වෙනුවෙන් මේ වෙද්දිත් විජය සෑහෙන ගාණක් වියදම් කරලා තියෙන්නේ. නමුත් විජය නම් ඒක ගණන් ගන්නේ නැහැ. ඔනෙට පස්සේ අපිට පේනවා පහවෙනිදා විජය එනවා සේවියෝ කියන මනුස්සයව හම්බ වෙන්න. මේ සේවියෝ කියන්නේ පල්ලියේ කනත්තේ වැඩ කරන මනුස්සයෙක්. ඉතින් මේ මනුස්සයා සෑහෙන අසරණයි. අන්න ඒක නිසා විජය නිතරම වගේ මේ මනුස්සයව හම්බ වෙන්න ඇවිල්ලා ඒ මනුස්සයාට පුළුවන් විදියට මුදල් වලින් උදව්වක් කරනවා. ඉතින් මේ වෙද්දි සේවියෝ සෑහෙන අසනීපෙන් ඉන්නේ. ළඟදී එයාගේ දුවගේ වෙඩින් එකක් තිබිලා තියෙනවා. ඒ දුවගේ වෙඩින් එකට විජයට එන්න බැරි නිසා මේ වෙලාවේදී විජය ගිහින් සේවියෝගේ දුවට දෙන්න කියලා සල්ලි ටිකකුත් දෙනවා. ඔන්න මේ අතරතුරදී අපිට පේනවා මීට අවුරුදු 7කට කලින් පොලිසිය අත්අඩංගුවට ගත්ත අර ඩේවිඩ් කියන මනුස්සයා නිදහස් වෙනවා. ඔයාලට මතක ඇතිනේ විජය අර පොලිස් ස්ටේෂන් එක ඇතුලේ ඉඳන් එළියට එන සිද්ධිය මේ ඩේවිඩ් දැක්කා. නමුත් එදාම තමයි ඩේවිඩ් පොලිසියට අහු වුණේ. නමුත් ඔන්න මේ වෙලාවේදී තමයි ඩේවිඩ් නිදහස් වෙන්නේ. ඩේවිඩ් මේ වෙලාවේදී එනවා ගෙදර. ඩේවිඩ්ගේ පුතත් දැන් ටිකක් ලොකුයි. ඇත්තරම දැන් ඩේවිඩ්ගේ ගෙදර සෑහෙන ආර්ථික අපහසුතාව තියෙනවා. අන්න ඒක නිසා ඩේවිඩ් බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි ඉක්මනටම අලුතෙන් ජොබ් එකක් හොයාගන්න. ඔනිට පස්සේ අපිට පේනවා අර මරුණ තරුණ පිරිමි ළමයාගේ තාත්තා එහෙම නැත්නම් මහේෂ් ගිහින් මීරට කියනවා මීරා මම විජයව හම්බෙන්න ගියා. නමුත් කිසිම වැඩක් උනේ නැහැ. දැන් මේක සිද්ධ වෙලා අවුරුදු 7ක් ගත වෙලා අපේ පුතා අපිට නැති වුණා. ඒක වෙනුවෙන් දැන් කරන්න දෙයක් නැහැ. අපි ඉස්සරහට හිත හදාගෙන ජීවත් වෙන්න ඕනේ කියලා. නමුත් මීරා ඒකට කැමති නැහැ. ඇත්තටම මේ දෙන්නට හිටපු එකම පුතා තමයි සමීර් කියන්නේ. සමීර් ජීවිතුන් අතර නැහැ කියලා මේ දෙන්න දන්නවා. නමුත් සමීර්ගේ අවසන් කටයුතු කරන්න එයාගේ බොඩි එකවත් මේ අම්මටයි තාත්තටයි ලැබිලා නැහැ. අන්න ඒක නිසාම මීරා විජයගේ පවුලත් එක්ක සෑහෙන තරහින් ඉන්නේ. මීරා බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි සමීර්ගේ බොඩි එක හොයාගෙන විජයගේ පවුලටම දඬුවම් දෙන්න. ඔනිට පස්සේ අපිට පේනවා විජය මේ වෙද්දී කුමාර් කියන කෙනත් එක්ක ඩ්‍රින්ක් එකක් දාන ගමන් තමයි ඉන්නේ. මේ කුමාර් කියන්නේ ආරක්ෂක නිලධාරියෙක්. මේ කුමාර් බලාපොරොත්තුෙන් ඉන්නේ විජය හදන්න යන ෆිල්ම් එකේ එක චරිතයක් රඟපාන්න. කුමාර් කියන්නේ රඟපාන්න ගොඩක් කැමති කෙනෙක්. ඉතින් මේ වෙලාවේදී කුමාර් විජයගෙන් අහන්නේ දැන් මේ ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක ලියන්නත් පටන් අරගෙන සෑහෙන කාලයක් වෙනවා. ෆිල්ම් එක හදන්නේ නැද්ද? පරක් වුණොත් එහෙම මේ අදහසෙන් වෙන ෆිල්ම් එකක් එන්නත් පුළුවන් කියලා. නමුත් මේ වෙලාවේදී විජය කුමාර්ට කියනවා බය වෙන්න එපා. මේ ෆිල්ම් එකේ කතාව පොතක් විදිහට එලි දක්වලා තියෙන්නේ. ඒක නිසා කතාව වෙන කාටවත් ගන්න බෑ. කතාවේ අයිතිය තියෙන්නේ මට කියලා. කොහොම නමුත් මේ වෙද්දි සෑහෙන රෑ වෙලා. අන්න ඒක නිසා විජය නන්දිනිට කෝල් එකක් දාලා කියනවා අද රෑට මට එන්න වෙන්නේ නැහැ. ඔයාලා තුන්දෙනා තනියම ඉන්න එපා. ජෙනීට කතා කරලා එයාව ගෙදර ගෙන්න ගන්න කියලා. ඊට පස්සේ විජය යනවා කුමාර් එක්කම එයා වැඩ කරන තැනට. එතන නිදාගෙන ඉඳලා පහුවෙනිදා ගෙදර එන අදහසින්. ඔන්න මේ අතරතුරදී අපිට පේනවා ජෙනී මේ වෙද්දි නන්දිනිගේ ගෙදර ඇවිල්ලා. නන්දිනි එයාගේ ලොකු දුවට එහෙම නැත්නම් අංජුට මනාලෙක් බලන වැඩේ ජෙනීට බාර දීලා තිබුණේ. ඉතින් අංජුට හොඳ මනාලෙක් මේ වෙද්දි ජෙනී බලලා තියෙන්නේ. අන්න ඒක ගැන නන්දිනි ජෙනීගෙන් අහනවා. නමුත් මේ වෙලාවේදී ජෙනී කියන්නේ අක්කේ ඒක හරි ගියේ නැහැ. මනාලගේ පවුලේ කට්ටිය පස්සේ අකමැති වුණා කියලා. ඉතින් ඒකට හේතුව මොකක්ද කියලා ඇහුවට පස්සේ ජෙනී කියන්නේ නැහැ අක්කේ මේ ගමේ එක එක කට කතා යනවා. ඒක නිසා තමයි මේ මගුලේ වැඩේ හරි ගියේ නැත්තේ කියලා. ඊට පස්සේ නන්දිනි අහනවා මොනවද ඒ කට කතා කියලා. ඉතින් මේ වෙලාවේදී ජෙනී කියන්නේ නැහැ අක්කේ මීට අවුරුදු ගානකට කලින් ඒ වුණ සිද්ධිය ගැන තමයි මිනිස්සු එක එක කට කතා කියන්නේ. මිනිස්සු නම් කියන්නේ ඒ මරුණ තරුණ පිරිමි ළමයා ගොඩක් හොඳ කෙනෙක්. එයා අංජු එක්ක එකට ඉන්න එක විජය දැක්කා. ඊට පස්සේ විජය ඇවිල්ලා ඒ තරුණ පිරිමි ළමයට පහර දීලා මරලා දැම්මා. මෙන්න මේ වගේ කතා තමයි ගොඩක් කියන්නේ. ඒ කට කතා ටික මනාලගේ පවුලට ආරංචි වුණ නිසා තමයි ඒ කට්ටිය මේ විදිහට පස්ස ගැහුවේ කියලා. ඉතින් ඒක හැවුවට පස්සේ නන්දිනිට තරහ එනවා. නන්දිනි ඊට පස්සේ ජෙනීට කියනවා නැහැ ඒ තරුණ පිරිමි ළමයා සෑහෙන නරක කෙනෙක්. ඒක නිසා තමයි අංජු කියලා මේ වෙලාවේදී නන්දිනි කියන්න ගියපෙක නතර කරනවා. මොකද විජය නන්දිනිට විතරක් නෙවෙයි දුවලා දෙන්නට පවා කියලා තියෙන්නේ ඒ සිද්ධිය ගැන කිසිම දෙයක් කිසිම කෙනෙක් එක්ක කතා කරන්න යන්න එපා කියලා. අන්න ඒක නිසා තමයි නන්දිනි කියන්න ගියපු දේ නොකිය මේ වෙලාවේදී බොහොම අමාරුවෙන් කට වහගත්තේ.
ඔනිට පස්සේ අපිට පේනවා පහුවෙනිදා අංජු දකිනවා හදිසියෙම පොලිසියෙන් දැන් මේ ගෙදරට එනවා කියලා. ඒත් එකම අංජු බය වෙනවා. ඔයාලට මතක ඇතිනේ පළවෙනි ෆිල්ම් එකේ අංජු පොලිසියට සෑහෙන බයයි. මොකද මිනිමරුමකට අහුවේ කියලා මේ කට්ටිය නිතරම බයෙන් හිටියේ. අන්න ඒ බය තවමත් අංජුගේ හිතේ තියෙනවා. අංජු මේ වෙලාවේදී ගෙදර ඇතුළට ඇවිල්ලා විජයට කියනවා තාත්තේ පොලිසියෙන් ගෙදරට එනවා කියලා. ඉතින් මේ වෙලාවේදී නන්දිනී විජයගෙන් අහන්න හදන්නේ ඇත්තටම අර මලසිරුර කොහෙද තියෙන්නේ කියලා. නමුත් ඒක අහන්නවත් විජය ඉඩ දෙන්නේ නැහැ. නන්දිනී අහන්න හදන එකත් නතර කරනවා. ඊට පස්සේ විජය අංජුනම කියනවා ගිහින් පොලිසියත් එක්ක කතා කරන්න. ඔහොම බය වෙන්න එපා කියලා. ඊට පස්සේ අංජු ගිහින් පොලිසියත් එක්ක කතා කරනවා. ඇත්තටම පොලිසිය මෙතනට ඇවිල්ලා තියෙන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි. අර ජෙනීට පහර දෙන එයාගේ සැමියාට එහෙම නැත්නම් ශිවාට අවවාද කරන්න. ඒක ගැන තවත් විස්තර අහගන්නත් එක්ක තමයි පොලිසිය මේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. කොහොම නමුත් ඊට පස්සේ විජය සහ නන්දිනිත් එතනට යනවා. පොලිසිය ඊට පස්සේ ශිවාව ගෙන්නලා එයාට අවවාද කරලා මෙතනින් යන්න යනවා. ඔනිට පස්සේ අපිට පේනවා එදා රෑ වෙන සිද්ධියක්. අංජු දකිනවා එයාගේ ගෙදර වත්ත ආපහු ඇවිල්ලා පොලිසිය හාරලා බලනවා. ඇත්තටම මේක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. අංජු දකින හේනයක්. මීට අවුරුදු 7කට කලින් මුහුණ දුන්න ඒ සිද්ධිය නිසා අංජු තවමත් ආතතියෙන් ඉන්නේ. අන්න ඒක නිසා මේ වෙලාවේදී අංජුට එකපාරටම ෂොක් එකක් ඇති වෙනවා. ඉතින් මේ වෙලාවේදී නන්දිනී සහ විජය සෑහෙන බය වෙනවා. ඊට පස්සේ මේ කට්ටිය ડોක්ටර්ට කතා කරනවා. ડોක්ටර් ඊට පස්සේ මෙතනට ඇවිල්ලා අංජුව පරීක්ෂා කරලා බලලා කියන්නේ එයාට තියෙන මානසික ආතතිය නිසා තමයි මේ විදිහට ප්‍රශ්නයක් ඇතිලා තියෙන්නේ. ටිකක් විවේක ගත්තට පස්සේ මේක හරියයි කියලා. ඔනිට පස්සේ අපිට පේනවා පහුවෙනිදා අර ඩේවිඩ් කියන මනුස්සයා එනවා මාටින්ගේ කඩේට. ඩේවිඩ් මේ විදි ජොබ් එකක් හොයනවා. ඒක ගැන මාටින්ට කිව්වට පස්සේ මාටින් දකිනවා ඔන්න විජයත් දැන් මේ කඩේට එනවා. මාටින් ඊට පස්සේ ඩේවිඩ්ට කියනවා විජය එක්ක කතා කරන්න. අනිවාර්යෙන් එයා ඔයාට ජොබ් එකක් හොයලා දෙයි කියලා. ඩේවිඩ් ඊට පස්සේ විජය එක්ක කතා කරනවා. විජය මේ වෙලාවේදී ඩේවිඩ්ට කියන්නේ මම ළඟ නම් වේකන්සි මොකුත් නැහැ. මොකක් හරි ආවොත් එහෙම මම ඔයාට දැනුම් දෙන්නම් කියලා. ඇත්තටම ඩේවිඩ් මීට අවුරුදු 7කට කලින් දැකපු දේ ගැන ඒ තරම් ගාණක් නැහැ. ඩේවිඩ් අත්අඩංගුවට ගන්න කලින් එයා දැක්කා හදමින් තිබුණ පොලිස් ස්ටේෂන් එක ඇතුලෙන් විජේ එළියට ආවා. නමුත් අන්න ඒක ගැන ඩේවිඩ්ට තවමත් ගාණක් නැහැ. ඔනිට පස්සේ අපිට පේනවා විජේ මේ වෙද්දි ආපහු අර කුමාර් කියන ආරක්ෂක නිලධාරියත් එක්ක එකතු වෙලා එයාගේම ඔෆිස් එකේ ඉඳන් අරක්කු බොන ගමන් තමයි ඉන්නේ. අන්න ඒක නිසා අදත් නන්දිනී සහ ළමයි දෙන්න තනියම ඉන්නේ. මේ වෙලාවේදී ජෙනී ඇවිල්ලා නන්දිනී එක්ක කතා කරනවා. නන්දිනී ජෙනීට මේ වෙලාවේදී කියන්නේ අංජු විතරක් නෙවෙයි මමත් දැන් සෑහෙන බයෙන් ඉන්නේ. අපි විජය එක්ක කතා කරන්න ගියාට විජය මේ හා සම්බන්ධයෙන් කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. අනිවාර්යෙන් විජය වෙනත් තැනක බොඩි එක වලදාලා ඇත්තේ. නමුත් ඒක ගැන දන්නේ විජය විතරයි. විජය අපිටවත් එක කියන්නේ නැහැ. අඩුම තරමේ බොඩි එක තියෙන්නේ කොහෙද කියලා දැනගත්තා නම් අපිට එතනින් පස්සේ නිදහසේ ඉන්න තිබුණා. නමුත් මේ විජය කරන වැඩ නිසා අපිට හිතේ නිදහසෙන් ඉන්න විදියක් නැහැ කියලා. ඔන්න මේ අතරතුරේදී අපිට පේනවා ඉන්ස්පෙක්ටර් සාවන්ත් කියන කෙනා අර ගයිතොණ්ඩේ කියන පොලිස් නිලධාරියව ගිහින් ගන්නවා. ඔයාලට මතක ඇතිනේ මීට අවුරුදු 7කට කලින් ගයිතොණ්ඩේගේ වැඩ තහනම් කළා. ඉතින් මේ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් සාවන්ත් ගිහින් ගයිතොණ්ඩේවත් අරගෙන එන්නේ පොලිස් IG කෙනෙක් ළඟට. ඒ කෙනා තමයි තරුൺ. තරුൺ කියන්නේ අපරාධ නඩු විසඳන්න සෑහෙන දක්ෂයෙක්. ඉතින් මේ වෙලාවේදී IG තරුൺ ඉන්ස්පෙක්ටර් සාවන්ත්ට සහ ගයිතොණ්ඩේට කියන්නේ අපි කොහොම හරි සමීර්ගේ බොඩි එක තියෙන තැන ගැන හොයා ගන්න ඕනේ. ඊට පස්සේ විජේගේ මුළු පවුලම අල්ල ගන්න ඕනේ කියලා. ඇත්තටම IG තරුන්ට මේ වැඩේ බාර දීලා තියෙන්නේ මීරා. මොකද මීරා මේ වැඩේ එහෙම ලේසියෙන් අත්හරින්න කැමති නැහැ. සමීර්ගේ බොඩි එක හොයාගන්නත් ඕනේ. ඒ විතරක් නෙවෙයි මීරාට අවශ්‍ය කරලා තියෙනවා විජේගේ මුළු පවුලටම දඬුවම් දෙන්න. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මේ සිද්ධ වෙලා අවුරුදු 7ක් ගියත් සමීර්ගේ අම්මා එහෙම නැත්නම් මීරා මේ වැඩේ අත්හැරලා නැහැ. කොහොම හරි විජේ ඇතුළු පවුලව අල්ල ගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේ අතරතුරේදී මෙතනට ජෙනී සහ ශිවා එනවා. ඇත්තටම මේ දෙන්න විවාහක යෝලක් තමයි. නමුත් නිකම්ම විවාහක යෝලක් නෙවෙයි. මේ දෙන්න රහස් පොලිසියේ. ඔයාලට මතකයි මම කිව්වා විජයට අර සිනමා ශාලාව වෙනුවෙන් සල්ලි අවශ්‍ය නිසා එයාගේ ඉඩමෙන් කොටසක් විකුණුවා. අන්න ඒක ගැන ඒ දවස්වල මීරා දැනගෙන තියෙනවා. මීරට පස්සේ එයාගේ වියදමෙන් ඒ ඉඩමේ කොටස අරගෙන දීලා තියෙන්නේ මේ ජෙනී සහ ශිවාට. ඒ කියන්නේ ජෙනී සහ ශිවා අවුරුදු ගානක ඉඳන් විජයගේ පවුල ළඟ ඉඳන්ම ඒ කට්ටිය ගැන ඔත්තු බලන එක තමයි කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ කට්ටිය මේ වෙද්දි විජයගේ ගෙදර ඇතුලේ කතා කරන හැම දෙයක්ම අහන්න පුළුවන් විදිහේ ඩිවයිසස් කිහිපයක්ම ගෙදර ඇතුලේ හංගලා තියෙන්නේ. ඒක ගැන විජයවත් පවුලේ කිසිම කෙනෙක්වත් දන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී ජෙනී සහ ශිවා කියන්නේ ඇත්තටම විජේ ඒ හා සම්බන්ධයෙන් කිසිම දෙයක් පවුලේ කට්ටියත් එක්ක කතා කරන්න යන්නේ නැහැ. ඒක නිසා මේ වෙනකන් පරීක්ෂණ කටයුතු කරගෙන ගියත් සමීර්ගේ බොඩි එක තියෙන තැන ගැන අපිට තාමත් හොඩුවාවක් ලැබුණේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි මේ වෙලාවේදී ජෙනී අවසාන වතාවට නන්දිනී එක්ක කතා කරපු හැම දෙයක්ම පවා රෙකෝඩ් කරලා තියෙන්නේ ෆෝන් එකෙන්. අන්න ඒකත් මෙතන ඉන්න පිරිසට අහන්න සලස්සනවා. ඉතින් ඒකෙදි කතා කරපු දේවල්
ඔයාලට මතක ඇති. නන්දනි ඒ වෙලාවේදී කිව්වේ විජය කොහොම හරි බොඩි එක මාරු කරලා තිනවා. නමුත් ඒක ගැන දන්නේ විජය විතරයි. විජය එහා සම්බන්ධයෙන් කිසිම දෙයක් කතා කරන්න යන්නෙත් නැහැ. ඇහුවට උත්තර දෙන්නෙත් නැහැ කියලා. ඉතින් මේ වෙලාවේදී IG තරුන් කියන්නේ ඒ බොඩි එක තියෙන තැන ගැන අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ. කිසිම කෙනෙක් දැක්කේ නැහැ කියලා හිතුවට සමහර විට විජය එදා ඇත්තටම ගියපු තැන ගැන කවුරුම හරි දැකලා ඇති. අපි ඒ කෙනාව හොයාගන්න ඕනේ කියලා. ඉතින් දැන් ඔයාලට මතක ඇති මීට අවුරුදු 7කට කලින් ඩේවිඩ් විජය අර පොලිස් ස්ටේෂන් එක ඇතුලේ ඉඳන් මිනිහ වලදාලා එන හැටි දැක්කා. නමුත් ඩේවිඩ් දන්නේ නැහැ විජය ඒ විදියට ඇතුලේ මිනිහක් වලදාලා තමයි එළියට ආවේ කියලා. ඔන්නට පස්ස අපිට පේනවා පහවෙනිදා IG තරුන් ඉන්ස්පෙක්ටර් සාවන්ත් සහ ගයිතොන්ඩේ එකතු වෙලා මේ කේස් එක ගැන කතා කරනවා. ඉතින් මේ වෙද්දි IG තරුන් එයා දන්න හැම විස්තරයකටම අනුව නිගමනයකට ඇවිල්ලා තිනවා. ඔයාලට මතක ඇති පළවෙනි ෆිල්ම් එකේදී අර සමීර් කියන තරුණ පිරිමි ළමයා මේ විජයගේ ගෙවල් ළඟට ආවේ එයාගේ වාහනේ. ඒ තරුණ පිරිමි ළමයා මරලා දැම්මට පස්සේ ඒ වාහනේ ඉතුරු වුණා. ඊට පස්සේ විජය ඒ වාහනේ දුර ප්‍රදේශයක තියෙන ජලාශයක ගිල්ලුවා. ඒ විතරක් නෙවෙයි විජය නිකම්ම ආවේ නැහැ. එයා සහ පවුලේ අය අර විනෝදචාරිකාව ගියපු බවට ඔප්පු කරන්න පුළුවන් විදිහේ හැම සාක්ෂියක්ම හදාගෙන ආවේ. එයාගේ මුළු පවුලටම හරියන්න බස් එකක ටිකට්ස් 4ක් ගත්තා. ඒ විතරක් නෙමෙයි ෆිල්ම් එකක් බලන්න ගිහින් එතනත් ටිකට්ස් 4ක් ගත්තා. ඒ වගේම කෑම කඩේක 4 දෙනෙක් ආපු බිලකුත් අරගෙන තමයි විජය ගෙදර ආවේ. විජය ගෙදර ඇවිල්ලා නිකන් හිටියේ නැහැ. ගෙදර වත්තේ ඒ වෙද්දි වලදාලා තිබුණ සමීර්ගේ බොඩි එක එදා ඔක්කොම නිදාගත්තට පස්සේ වෙන තැනක වලදාලා තිනවා. ඒක නිසානේ පොලිසියට එතනින් බොඩි එක හොයාගන්න බැරි වුණේ. ඉතින් මේ වෙලාවේදී IG තරුන් කියන්නේ විජය ඒ බොඩි එක එතනින් අරගෙන වෙනත් තැනක වලදාපු සිද්ධිය පවුල කට්ටිය දන්නේ නැහැ. කියන්නේ අනිවාර්යෙන් විජය ඒ වැඩේ කරන්න ඇත්තේ එදා පාන්දර. සමහර විට පාන්දර එකවත් වෙන්නේ නැති. නමුත් එදා පාන්දර පහමාරේ බස් එකේම මේ පවුලේ ඔක්කොම අර විනෝදචාරිකාව ගියා කියලා පෙන්වන්න ඕන නිසා බස් එකෙන් පිටත් වුණා. ඒ කියන්නේ පාන්දර 1:05 අතර තමයි විජය ඒ විදිහට බොඩි එක අරගෙන වෙනත් තැනක වලදාලා තියෙන්නේ. පහමාරේ බස් එකේ යන්න නම් අනිවාර්යෙන් විජය ඒ වැඩ ටික ඉවර කරලා අඩුම තරමේ පාන්දර 4:00 වෙද්දිවත් ගෙදර එන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති පාන්දර 1 ඉඳන් පාන්දර 4:00 වෙනකම් පැය 3 කාලයක් තමයි විජයට ඒ විදිහට සමීර්ගේ මල සිරුර වෙන තැනක වලදාන්න කාලය තියෙන්නේ. ඇත්තටම විජයට වෙනත් තැනක වලක් හාරලා සමීර්ගේ බොඩි එක එතනට දාලා ආපහු වල වහන්න ආසන්න වශයෙන් පැය 2ක්වත් යනවා. පැය 3:00 කාලයෙන් පැය 2ක් අයින් කරාට පස්සේ පැය 1:00 කාලයක් තියෙනවා. ඒ පැය 1:00 කාලය තමයි විජයට ඒ තැනට යන්නයි එන්නයි ගත වුණ කාලය. ඒ කියන්නේ ආසන්න වශයෙන් විජයට විනාඩි 45ක කාලයක් වගේ තමයි ඒ තැනට යන්න ගත වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී IG තරුන් කියන්නේ අපි ආපහු ඒ ප්‍රදේශයේ ඉන්න හැම කෙනෙක්ගෙම ප්‍රශ්න කරන්න ඕනේ. විජය ගියපු හරිම පාර දැනගත්තොත් එහෙම බොඩි එක තියෙන්නේ කොහෙද කියලා අපිට හොයාගන්න පුළුවන්. මේක ගැන මිනිස්සුන්ට දැනුම් දෙන්න හරිම තොරතුරක් දෙන කෙනාට ලක්ෂ 50ක මුදලක් දෙනවා කියලා. ඊට පස්සේ මේ අය මිනිස්සුන්ගේ ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. ඇත්තටම මේක අවුරුදු 7කට කලින් වුණ සිද්ධියක්. ඒක නිසා මිනිස්සුන්ට සමහර දේවල් මතකත් නැහැ. ඒ විතරක් නෙවෙයි සමහර මිනිස්සු ඇත්තටම විජය ඒ දවසේදී දැකලත් නැහැ. නමුත් මේ කට්ටිය ප්‍රශ්න කරගෙන යද්දී එක මිනිස්සෙක්ව හම්බ වෙනවා. ඒ මිනිස්සයාගේ දුවට හදිසියෙම පාන්දර අසනීප වුණ නිසා ඒ මිනිස්සයා ෆාමසියට ගිහින් තියෙනවා. ඒ මිනිස්සයා ෆාමසියකට ගිහින් එන අතරතුරේදී දැකලා තියෙනවා පාන්දර 4:00 විතර විජය එයාගේ ජීප් එකෙන් ගෙදරට එනවා. ඒ කියන්නේ IG තරුන් හිතපු දේ හරි 4:00 විතර එහෙනම් විජය සමීර්ගේ බොඩි එක වෙනත් තැනක වලදාලා එන ගමන් ඉදි තමයි එහෙනම් මේ කෙනා දැකලා තියෙන්නේ. ඉතින් මේ මනුස්සයා කියපු දෙයට අනුව විජය ඒ විදිහට ඇවිල්ලා තියෙන්නේ එයාගේ කේබල් TV ඔෆිස් එකට යන්න තියෙන ෂෝට් කට් එකක් තියෙන පාරකින්. ඒ ෂෝට් කට් එක තියෙන පාර ගැන ඊට පස්සේ පොලිසිය හොයලා බලනවා. ඉතින් මේ වෙලාවේදී පොලිසියට තේරෙනවා ඒ පාරේ දේවස්ථානයක සුසාන භූමියක් තියෙනවා. බොඩි එකක් වලදාන්න හොඳම තැනක් නේ සුසාන භූමියක් කියන්නේ. අන්න ඒක නිසා පොලිසිය මේ වෙලාවේදී හිතන්නේ සමහර විට විජය එහෙනම් ඒ සුසාන භූමියේ ඒ බොඩි එක වලදාලා තියනවා වෙන්න පුළුවන් කියලා. ඇත්තටම පොලිසිය දන්නේ නැහැ තාම විජය සමීර්ගේ බොඩි එක වලදාලා තියෙන්නේ පොලිසිය ඇතුළෙමයි කියලා. නමුත් දැන් මේ සුසාන භූමියේ මේ බොඩි එක තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කරලා බලන්න යද්දී පොලිසියට ප්‍රශ්නයක් එනවා. ඒක තමයි ඇත්තටම මේක සුසාන භූමියක් නේ. සුසාන භූමියක් කියන්නේ ඩෙඩ් බොඩිස් ගොඩක් තියෙනවා. කොහෙන් හැරුවත් අනිවාර්යෙන් ඩෙඩ් බොඩි එකක් හම්බ වෙනවා. ඒ හැම ඩෙඩ් බොඩි එකම මේ කටට පරීක්ෂා කරලා බලන්න සෑහෙන කාලයක් ගත වෙනවා. අනිත් එක තමයි සුසාන භූමියක් ඒ විදිහට හාරලා බොඩිස් එළියට ගද්දී අනිවාර්යෙන් ගමේ මිනිස්සුන්ගෙන් සෑහෙන ලොකු ප්‍රශ්නයක් එනවා. ඒ විතරක් නෙවෙයි පොලිසිය හරියටම දන්නේ නැහැ සුසාන භූමියේද ඒ බොඩි එක තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම ඒ වගේ සැකයක් තියාගෙන මේ වගේ සුසාන භූමියක් හාරන්න යන්න බෑ කියලා පොලිසියට තේරෙනවා. අන්න ඒක නිසා IG තරුන් මේ වෙලාවේදී එයාගේ අදහසක් ක්‍රියාත්මක කරනවා. IG තරුන් යනවා විජයගේ ගෙදරට. විජය මේ වෙද්දී නැහැ. නන්දනී සහ දුවලා දෙන්න විතරයි ඉන්නේ.
අයිජී තරුන් මෙතනට ගිහින් මේ පවුල කට්ටියව බය කරනවා. තව ටික වෙලාවයි තියෙන්නේ අනිවාර්යෙන් අපි තමුසෙලව අල්ල ගන්නවා කියලා. ඊට පස්සේ අයිජී තරුන් එතනින් එනවා. අයිජී තරුන් එළියට එනවත් එක්කම ජෙනි කලබලෙන් වගේ ගිහින් නන්දිනිට කියනවා අයියෝ නන්දිනි පොලිසියට මොකක් හරි සැකයක් ඇවිල්ලා තියෙනවා දේවස්ථානයේ සුසාන භූමිය ගැන. ඒ කට්ටිය දැන් එතන හාරන්න යන්නේ කියලා. ඉතින් ඒක ඇහුවට පස්සේ නන්දිනි බය වෙනවා. මොකද නන්දිනි දන්නේ නැහැ විජය පොලිසිය තමයි බොඩි එක වල දාලා තියෙන්නේ කියලා. ඉතින් ජෙනි මේ වෙලාවේදී නන්දිනිට කියන්නේ ඉක්මනටම විජයට කතා කරන්න කියලා. ඊට පස්සේ නන්දිනි මේක ගැන විජයට කෝල් එකක් අරගෙන කියනවා. විජය ඊට පස්සේ ඉක්මනටම එනවා ගෙදර. විජය කාමරේ ඇතුළට ගිහින් නන්දිනි එක කතා කරනවා. ඉතින් මේ වෙලාවේදී නන්දිනි විජයට කියන්නේ පොලිසියට සැකයක් ඇවිල්ලා තියෙනවා සුසාන භූමිය ගැන. ඒ කට්ටිය එතන හාරන්න යන්නේ ඇත්තටම ඩෙඩ් බොඩි එක තියෙන්නේ එතනද කියලා. නමුත් මේ වෙලාවේදීවත් විජය කිසිම දෙයක් නන්දිනිට කියන්න යන්නේ නැහැ. විජය නන්දිනිට කියන්නේ අපි මැරෙනකම්ම පොලිසිය අපි පස්සෙන් පන්නයි. නමුත් ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා කියලා. ඉතින් ඒක ඇහුවට පස්සේ නන්දිනිට තේරෙනවා එහෙනම් විජය සුසාන භූමියේ නෙවෙයි වෙන්න ඇති බොඩි එක වල දාලා තියෙන්නේ කියලා. නමුත් අමතක කරන්න එපා මේ කට්ටිය කතා කරන හැම දෙයක්ම අහන්න පුළුවන් විදිහේ ඩිවයිසස් කිහිපයක්ම මේ ගෙදර තුල හංගලා තියෙන නිසා පොලිසිය දුර ඉඳන් මේ හැම දෙයක්ම අහගෙන ඉන්නේ. ඔයාලට දැන් තේරෙනවද අයිජී තරුන්ගේ අදහස මොකක්ද කියලා? ඒ අයට දැනගන්න අවශ්‍ය වුණා ඇත්තටම විජේ සුසාන භූමියේද සමීර්ගේ බොඩි එක වල දාලා තියෙන්නේ කියලා. අන්න ඒක නිසා තමයි මුලින්ම අයිජී තරුන් ඇවිල්ලා පවුල බය කරේ. ඊට පස්සේ ජෙනී ගිහින් බය කරා සුසාන භූමිය දැන් පොලිසියෙන් පරීක්ෂා කරන්න හදන්නේ. ඉතින් ඒකට බය වෙලා නන්දිනි විජේක කතා කරනවා. විජේ මේ වෙලාවේදී කිසිම දෙයකට බය වෙන්න එපා කියපු නිසා පොලිසියට තේරෙනවා එහෙනම් විජය සමීර්ගේ බොඩි එක සුසාන භූමියේ නෙවෙයි වල දාලා තියෙන්නේ කියලා. දැන් පොලිසියට එහෙම නිකම්ම ගිහින් සුසාන භූමිය හාරලා බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ පහුවෙනිදා විජය එනවා පොලිස් ස්ටේෂන් එකට. ඉතින් මේ පොලිස් ස්ටේෂන් එකේ මෙන්න මේ කාමරේ ඇතුළේම තමයි සමීර්ගේ බොඩි එක වල දාලා තියෙන්නේ. කොහොම නමුත් විජේ මේ වෙලාවේදී ඇවිල්ලා පැමිණිල්ලක් දානවා විමර්ශන කටයුතු ඉවරුණත් ආපහු පොලිස් නිලධාරීන් ඇවිල්ලා එයාගේ පවුලේ කට්ටියට කරදර කරනවා කියලා. ඒ අතරතුරදී ඔන්න අපිට පේනවා අර ඩේවිඩ් කියන මනුස්සයා. එයාට ජොබ් එකක් හම්බ වෙලා තියෙන්නේ. එයා මේ වෙලාවේදී මාටින්ගේ කඩේට එනවා. ඉතින් මේ වෙද්දී මිනිස්සු ආපහු විජය ගැන කතා කරන දේවල් ඩේවිඩ්ට ඇහෙනවා. මිනිස්සු මේ වෙලාවේදී කතා කරන්නේ මීට අවුරුදු 7කට කලින් විජය අනිවාර්යෙන් ඒ බොඩි එක වෙන තැනක වල දාලා තියෙනවා. ඒ බොඩි එක තියෙන තැන ගැන මේ වෙද්දී කිසිම දෙයක් පොලිසියවත් දන්නේ නැහැ. බොඩි එක තියෙන තැන හොයාගත්තොත් නම් විජයට වගේම පවුලට සම්පූර්ණ වැඩ වරදිනවා කියලා. ඉතින් මේක ඇහුවටවත් ඩේවිඩ්ට මේ වෙලාවේදී ඔලුවට එන්නේ නැහැ. ඇත්තටම එදා එහෙනම් එයා දැක්කේ විජේ බොඩි එක වල දාලා නැහැටි කියලා. ඩේවිඩ් ඊට පස්සේ ගඩෙන් එළියට එනවා. මේ වෙලාවේදී ඔන්න ඩේවිඩ් දකිනවා පැමිණිල්ල දාන්න ගියපු විජේ ඔන්න පොලිස් ස්ටේෂන් එකෙන් එළියට එනවා. අන්න ඒක දකින්නත් එක්කම ඩේවිඩ්ට මතක් වෙනවා මීට අවුරුදු 7කට කලින් එයා පොලිසියෙන් පැනලා යන ගමන් ඉන්න අතරතුරේදී ඒ දවස්වල හදමින් තිබුණ මේ පොලිස් ස්ටේෂන් එක ඇතුලේ ඉඳන් විජය මොකක් හරි දෙයක් වල දාලා එහෙම නැත්නම් හොර වැඩක් කරලා එළියට ආවා වගේ කියලා. ඉතින් මේ මිනිස්සු කියපු දේවල් එක්ක සහ මේ දැකපු දේ එක්ක ඩේවිඩ්ට තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් විජය මීට අවුරුදු 7කට කලින් සමීර්ගේ බොඩි එක වල දාලා තියෙන්නේ ඒ දවස්වල හදමින් තිබුණ මේ පොලිස් ස්ටේෂන් එක ඇතුළේම තමයි කියලා. ඒ විතරක් නෙවෙයි ඩේවිඩ් මේ වෙද්දි දන්නවා ඒ හා සම්බන්ධයෙන් හරිතොරතුරක් දෙන කෙනෙක්ට ලක්ෂ 50ක මුදලක් හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති ඩේවිඩ් ඊළඟට මොන වගේ දෙයක්ද කරන්න යන්නේ කියලා. ඔන්නේට පස්ස අපිට පේනවා ඩේවිඩ් එනවා පොලිසියට එයා දන්න දේ ගැන කියලා ලක්ෂ 50ක මුදල ගන්න. නමුත් ඩේවිඩ් මෙතනට ඇවිල්ලා එයා දන්න දේ මුලින්ම කියන්නේ නැහැ. සල්ලි ටික හම්බ වෙනකන් ඉන්නවා. කොහොම නමුත් ඊට පස්සේ පොලිසිය මුදල් නෝට්ටු වලින්ම ලක්ෂ 50ක මුදලක් ගෙනල්ලා ඩේවිඩ්ට බාර දෙනවා. ඊට පස්සේ තමයි ඩේවිඩ් කියන්නේ මීට අවුරුදු 7කට කලින් මමත් මිනිහක් මැරුවා. ඒකට බය වෙලා පොලිසියෙන් පැනලා යන ගමන් ඉන්න අතරතුරේදී හදමින් තිබුණ පොලිස් ස්ටේෂන් එක ඇතුලේ ඉඳන් විජය එළියට එනවා දැක්කා. අනිවාර්යෙන් විජය එහෙනම් ඒ බොඩි එක පොලිස් ස්ටේෂන් එක ඇතුලේ තමයි වල දාලා ඇත්තේ කියලා. ඉතින් මේක අහපු ගමම අයිජී තරුන්ට තේරෙනවා ඩේවිඩ් කියන දේ හරියටම හරි වෙන්න ඕනේ. මොකද විජය සෑහෙන කොන්ෆිඩන්ස් එකේ හිටියේ බොඩි එක හොයාගන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකෙන්ම තේරෙනවා එහෙනම් අනිවාර්යෙන් විජය පොලිස් ස්ටේෂන් එක ඇතුළේම තමයි බොඩි එක වල දාලා ඇත්තේ කියලා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා මේ අය පොලිස් ස්ටේෂන් එක හාරන්න අවසර ගන්නවා. ඊට පස්සේ පාන්දරම මේ අය කම්කරුවන් පිරිසක් අරගෙන ඇවිල්ලා මේ වැඩේ පටන් ගන්නවා. පටන් ගන්න කලින් මේ කට්ටිය මුළු පොලිස් ස්ටේෂන් එකම කවර් කරනවා. ඉතින් මේ වෙලාවේදී අයිජී තරුන් පැහැදිලි කරන්නේ එතන තිබිලා බොඩි එක හොයාගත්තොත් එහෙම අනිවාර්යෙන් ෆොරන්සික් එක අස්ති කොටස් ටික අරගෙන යනවා. දවස් දෙකකින් තමයි අපිට DNA රිපෝට් එක එන්නේ කියලා. ඔන්න මේ අතරතුරදී අපිට පේනවා මේ හාරන කම්කරුවන්ට එළියටවත් යන්න ඉඩ දෙන්නේ නැතුව දිගටම වැඩේ කරගෙන යනවා. මේ කම්කරුවන්ට විතරක් නෙවෙයි ඩේවිඩ්ටවත් එළියට යන්න දෙන්නේ නැහැ. ඩේවිඩ් පවා මේ වෙද්දි හිර කරගෙන ගයිතොන්ඩේ තමයි මෙතන හැම වැඩක්ම හැන්ඩල් කරන්නේ. කොහොම නමුත් මේ කට්ටිය හාරගෙන යද්දී ඔන්න මේ හාරපු තැන තිබිලා මිනිස් අස්ති කොටස් කිහිපයක් මේ කට්ටිය දකිනවා. ඔන්න මේ අතරතුරදී අපිට පේනවා විජය එයාගේ CCTV කැමරා පරීක්ෂා කරලා බලද්දී එයා දකිනවා පොලිසිය ළඟ වාහන නතර කරලා තිනවා. විතරක් නෙවෙයි පොලිසිය කවර් කරලා තිනවා.
විජයට මේක දැක්කට පස්සේ සැකයක් ඇති වෙනවා. විජය ඊට පස්සේ එයාගේ කේබල් ටීවී ඔෆිස් එකේ වැඩ කරන ජෝසෙට කෝල් එකක් දාලා අහනවා පොලිසිය ළඟ මිනිස්සු ගොඩක් පිරලා ඉන්නවා මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී ජෝසෙ කියන්නේ පොලිසිය ඇතුලේ මොකක් හරි වැඩක් යනවා මිනිස්සු හාරනවා වගේ කියලා. ඒත් එක්කම විජයට තේරෙන්න පටන් ගන්නවා එහෙනම් මේ වෙද්දී හැම දෙයක්ම මාට්ටු වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ විජය එයාගේ පවුලේ කට්ටියට කියනවා ඇතුළට වෙලාම ඉන්න කාත් එක්කත් කතා කරන්න යන්න එපා මම ඉක්මනටම එන්නම් කියලා. ඉතින් මේ අතරතුරේදී අපිට පේනවා පොලිසියෙන් හොයාගත්ත ඒ අස්ථි කොටස් ෆොරන්සික් එකෙන් ඇවිල්ලා එකතු කර ගන්නවා. ඒ කට්ටිය දැන් ඒකේ DNA ටෙස්ට් එකක් ගන්න අරගෙන යන්න හදන්නේ. ඔන්න ඒ අතරතුරේදී විජය එනවා එයාගේ සිනමා ශාලාවට. විජය මෙතනට ඇවිල්ලා CCTV පරීක්ෂා කරලා බලනවා. ඉක්මනටම විජය දකිනවා ෆොරන්සික් එකෙන් ඇවිල්ලා සාක්ෂි ඔක්කොම ටික දැන් මෙතනින් අරගෙන යනවා කියලා. ඒ කියන්නේ දැන් විජයගේ සෙල්ලම් ටික ඉවරයි. විජය මේ වෙලාවේදී සෑහෙන බය වෙනවා. ඔනේට පස්ස අපිට පේනවා මීරා සහ මහේෂ් එනවා තරුණව මුණ ගැහෙන්න. මේ වෙද්දි මීඩියා එකටත් මේ හා සම්බන්ධයෙන් තොරතුරු ලැබිලා තියෙන්නේ. මොකද මීට අවුරුදු 7කට කලින් මුළු රටම කතා වුණ කේස් එකක් තමයි මේක. අන්න ඒක නිසා මීඩියාකින් ඇවිල්ලා මීරා සහ මහේෂ්ගෙන් ප්‍රශ්න කරනවා. නමුත් මේ දෙන්නා කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ. මීරා සහ මහේෂ් ඊට පස්සේ එනවා තරුණව මුණ ගැහෙන්න. මේ වෙද්දි රස පරීක්ෂක වාර්තාව හම්බ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හොයාගත්ත අස්ථි කොටස් වල බේසික් ඩීටේල්ස් ටික දැනගන්න පුළුවන්. ඉතින් මේ අස්ථි කොටස් වලට අනුව මැරිලා තියෙන්නේ අවුරුදු 15ත් 20ත් අතර තරුණ පිරිමි කෙනෙක්. ඒ විතරක් නෙවෙයි එයා මැරිලා තියෙන්නේ හිස් කබලේ ඉරිතැලීමක් නිසා. ඉතින් මේක හදිවට තේරෙන්න ඇතිනේ ඒ ඩෙඩ් බොඩි එක ඇත්තටම සමීර්ගේ බේසික් ඩීටේල්ස් ටික තමයි ඒ රස පරීක්ෂක වාර්තාවෙන් ඇවිල්ලා තියෙන්නේ. නමුත් තාමත් DNA ටෙස්ට් එක කරලා නැහැ. අන්න ඒක නිසා IG තරුණ මේ වෙලාවේදී මීරටයි මහේෂ්ටයි කියන්නේ ඔයාලගෙන් බ්ලඩ් සැම්පල් එකක් ඕනේ ෆොරන්සික් එකට යවන්න. අපිට තව දවස් දෙකකින් DNA ටෙස්ට් එක හරහා ඇත්තටම මේක තහවුරු කරගන්න පුළුවන් කියලා. ඔන්න මේ අතරතුරේදී අපිට පේනවා පොලිසිය මේ වෙද්දී විජයගේ පවුලෙන් ප්‍රශ්න කරන්න පෙත්සමක් ගොනු කරලා තියෙනවා. ඒ පෙත්සම සම්මත වෙනවා හෙට උදේට ඒ අයගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් කියලා. ඔනේට පස්සේ අපිට පේනවා පහුවෙනිදා විජයගේ මුළු පවුලම අරගෙන ඇවිල්ලා දැන් ප්‍රශ්න කරන්න හදන්නේ. ඉතින් මේ වෙලාවෙදිත් මේ කට්ටිය අර කලින් සිද්ධියම තමයි කියන්නේ. ඒ කියන්නේ මේ මිනිමරුම සිද්ධ වුණ දවසේදී ඒ කට්ටිය ගෙදර හිටියේ නැහැ. විනෝදචාරිකාවට ගිහින් හිටියේ මේ කිසිම දෙයක් ගැන ඒ කට්ටිය දන්නේත් නැහැ කියලා. නමුත් මේ වෙලාවේදී IG තරුණ විජයට කියන්නේ විජය දැන් බොරු කියන එක නතර කරන්න. මෙන්න මේ ෆොටෝ එකේ ඉන්න ඩේවිඩ් කියන කෙනා මීට අවුරුදු 7කට කලින් මිනිමරුමක් කරලා පැනලා යන ගමන් ඉන්න අතරතුරේදී හදමින් තිබුණු පොලිස් ස්ටේෂන් එකේ ඇතුළේ ඉඳන් ඔයා එළියට එන සිද්ධිය ඇහින් දැක්ක කියලා අපිට ප්‍රකාශයක් දීලා තිනවා. ඒක නිසා දැන්වත් ඇත්ත පිළිගන්නේ කියලා. ඉතින් මේ අතරතුරේදී මීරත් මෙතනට එනවා. ඉතින් මේ වෙලාවේදී තමයි විජයගේ පවුල දකින්නේ ජෙනී සහ ශිවා. පොලිස් නිලධාරිය ඇඳුමෙන්ම තමයි මේ කට්ටිය ඉන්නේ. ඒක දැක්කට පස්සේ විජයගේ පවුලේ කට්ටියට තේරෙනවා මෙච්චර කාලයක් එහෙනම් ඒ කට්ටිය දිහා මේ විදිහට රහස් පොලිසියෙන් පවා අවධානයෙන් ඉඳලා තියෙන්නේ කියලා. කොහොම නමුත් මේ වෙලාවේදී ජෙනි අර අවසාන වතාවට නන්දිනී එක්ක කතා කරපු දේවල් ඇතුළත් රෙකෝඩ් එක ප්ලේ කරලා පෙන්නනවා. ඒ රෙකෝඩ් එකේ හොඳින්ම සඳහන් වෙලා තියෙනවා නන්දිනී ජෙනිට කියනවා අනිවාර්යෙන් විජය බොඩි එක මාරු කරලා තියෙනවා. නමුත් එයා ඒක ගැන කතා කරන්නේ නැහැ. අපි ඇහුවට උත්තර දෙන්නෙත් නැහැ කියලා. ඉතින් මේ වෙලාවේදී විජයට සෑහෙන අවුල්. මොකද විජය හොඳින්ම කියලා තිබුණේ මේ සිද්ධිය ගැන කාත් එක්කවත් කතා කරන්න යන්න එපා කියලා. නමුත් නන්දිනී ඒක ගැන හිතන්නේ නැතුව ජෙනී එක්ක හැම දෙයක්ම කතා කරලා දැන් ඇත්තටම කරන්න දෙයක් නැහැ. ඔනිට පස්ස අපිට පේනවා IG තරුණ විජයව වෙනම එක්කගෙන ගිහින් එයාගෙන් ප්‍රශ්න කරනවා. ඒ අතරතුරේදී ගයිතොණ්ඩේ විජයගේ වයිෆ් සහ දුවල දෙන්නට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පහර දීම යන අතරතුරේදී අංජුට අර කලින් හැදුනා වගේම ෂොක් එකක් ඇති වෙනවා. ඉතින් මේ සිද්ධිය විජයට තවදුරටත් බලාගෙන ඉන්න බෑ. විජය ඊට පස්සේ මේ හැම දෙයක්ම පාපොච්චාරණය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ හැම දෙයක්ම මේ වෙලාවේදී විජයට පාපොච්චාරණය කරන්න සිද්ධ වෙන්නේ කැමරාවක් ඉස්සරහා ඒ හැම දෙයක්ම රෙකෝඩ් කරනවා. ඉතින් මේ වෙලාවේදී විජය කියන්නේ මීට අවුරුදු 7කට කලින් මම කේබල් ටීවී ඔෆිස් එකේ ඉඳන් ආපහු එද්දි කවුරු හරි හොරෙන් මගේ ගෙදර ඇතුල් වෙන්න උත්සාහ කරනවා මම දැක්කා. ඊට පස්සේ මම පිටිපස්සෙන් ගිහින් ඒ කෙනාව නතර කරන්න ඕන නිසා පොල්ලකින් ගැහුවා. නමුත් ඒ පහරෙන් ඒ තරුණ පිරිමි ළමයා මැරුණා. මුලින්ම මම බොඩි එක වල දැම්මේ ගෙදරවත් ඇතුළෙමයි. නමුත් පවුලේ කට්ටිය නිදාගත්තට පස්සේ මම ඒ බොඩි එක හදමින් තිබුණු පොලිස් ස්ටේෂන් එකේ වල දැම්මා කියලා. ඉතින් මේ වෙලාවේදී විජය කියන්නේ එයා මේ මිනිමරුම කරා කියලා. නමුත් ඇත්තටම ඒක සිද්ධ වුණේ අංජුගේ අතෙන්. නමුත් විජය එයාගේ දුවව පාවා දෙන්නේ නැහැ. එයා මේ හැම වැරද්දක්ම බාර ගන්නවා. ඉතින් මේක එළියේ ඉඳන් මීරා අහගෙන ඉන්නේ. විජය මේ කියන දේත් එක්ක විජයට දඬුවම් හම්බ වෙනවා කියලා මීරා දන්නවා. නමුත් ඇත්තටම මීරා විජයගේ පවුලේ අයව අත්හරින්න කැමති නැහැ. අනිවාර්යෙන් ඒ අයටත් දඬුවම් ලැබෙන්න ඕන කියන මතය තමයි මීරා මේ වෙද්දි ඉන්නේ. කොහොම නමුත් මේ වෙද්දි පාපොච්චාරණය කළත් අනිවාර්යෙන් මේක උසාවිය හරහා නඩුව පැවැත්වෙනවා. DNA රිපෝට් එකත් ආවට පස්සේ තමයි අනිවාර්යෙන් ඒ හැම විස්තරයක්ම එකතු කරලා ඒක ගැන සලකා බලලා විජයට දඬුවමක් නියම වෙන්නේ.
ඔන්න මේ අතරතුරේදී අපිට පෙන්නනවා මේ සිද්ධිය නිවුස් හරහා අර මුරාද් අලි කියන කෙනා දකිනවා. ඔයාලට මතක ඇතිනේ විජේ ෆිල්ම් එකක් හදන ගමන් ඉන්නේ. ඒ ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් රයිටර් තමයි මේ මුරාද් අලි කියන්නේ. කොහොම නමුත් ඔන්නට පස්ස අපිට පෙන්නනවා පහවෙනිදා මේ නඩුව පටන් ගන්නවා. ඔන්නට පස්ස අපිට පෙන්නනවා අර මුරාද් අලි කියන ෆිල්ම් ස්ක්‍රිප්ට් රයිටර් එනවා තරුන් මීර සහ මහේෂ් මුණ ගැහෙන්න. එයා මෙතනට ඇවිල්ලා මේ කට්ටියට කියන්නේ 2016 දී විජේ එයාව මුණ ගැහෙන්න ආවා කියලා. ඒ කියන්නේ මේ ෆිල්ම් එකට අනුව 2014 අවසාන භාගයේදී තමයි මේ සමීර්ගේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ. ආසන්න වශයෙන් අවුරුද්දකට පස්සේ විතර විජේ ඇවිල්ලා මුරාද් අලිව මුණ ගැහිලා තියෙනවා. මුරාද් අලි ඒ වෙද්දිත් ඒ නිවුස් එක ගැන අහලා තියෙනවා. විජේවත් සමහර වෙලාවල් වලදී ටීවී එකෙන් දැකලා තියෙනවා. නමුත් මුරාද් අලිට ඒ වෙලාවේදී හරියටම තේරෙලා නැහැ. ඒ නිවුස් එකේ හිටපු විජය තමයි මේ විදියට එයාව මුණ ගැහෙන්න ආවේ කියලා. කොටින්ම කියනවා නම් විජය එයාගේ සම්පූර්ණ නම විදියට වෙනත් බොරු නමක් තමයි මුරාද් අලිට කියලා තියෙන්නේ. විජය මුරාද් අලිව මුණ ගැහෙන්න ගිහින් කියලා තියෙන්නේ මට ෆිල්ම් එකක් කරන්න අදහසක් තියෙනවා. මම ඒකට වියදම් කරන්න ලෑස්ති. කතාව ගැන මට එක අයිඩියා එකක් තියෙනවා. ඔබතුමා ඒක වෙනුවෙන් ස්ක්‍රිප්ට් එකක් ලියලා දෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි විජය මුරාද් අලිට ලක්ෂ 10ක ඇඩ්වාන්ස් එකකුත් දීලා තියෙනවා. ඔන්න මේ අතරතුරේදී අපිට පේනවා විජයව උසාවියට අරගෙන යන ගමන් ඉන්නේ. කොහොම නමුත් මේ වෙලාවේදී මුරාද් අලි තරුන් මීර සහ මහේෂ්ට කියන්නේ ඒ ස්ක්‍රිප්ට් එක ලියන්න අවුරුදු 2ක් ගත වුණා. ඒකට හේතුව තමයි විජයට අවශ්‍ය වුණා ඒ කතාව ලොජිකල් අතින් හරියටම හරි විදියට තියෙන්න. ඒ කියන්නේ ඒ කතාවේ වෙන්න බැරි දේවල් තියෙන්න බෑ. ලොජිකල් අතින් හරියටම තියෙන්න ඕනේ කියන එක තමයි විජයගේ අදහස තිබිලා තියෙන්නේ. ඊට පස්සේ මුරාද් අලි විජය කියපු ඒ කතාව එහෙම නැත්නම් ඒ ෆිල්ම් එකේ කතාව කියන්න පටන් ගන්නවා. යතින් කියලා තරුණ පිරිමි ළමයෙක් එයාගේ ගෑන් ළමයාත් එක්ක ක්ලබ් එකේ ඩාන්ස් කරන ගමන් ඉද්දි රාජ් කියලා තවත් පිරිමි ළමයෙක් ඇවිල්ලා යතින්ගේ ගෑන් ළමයට කරදර කරන්න උත්සාහ කරලා තියෙනවා. රාජ් කියන්නේ ඒ ප්‍රදේශයේ දක්ෂ ඉදිකිරීම් කරුවෙක්ගේ පුතෙක්. කොහොම නමුත් ඒ වෙලාවේදී යතින් සහ රාජ් අතර ෆයිට් එකක් ගිහින් තියෙනවා. ඊට පස්සේ යතින් ගෙදර ඇවිල්ලා තියෙනවා. නමුත් රාජ්ට තරහ ගිහින් එයා යතින්ට පහර දෙන්න එයාගේ ගෙදරටම ඇවිල්ලා තියෙනවා. නමුත් යතින් සහ රාජ් අතර ආපහු ෆයිට් එකක් ගිහින් යතින් රාජ්ව තල්ලු කරලා දානවා. එතනදී රාජ් මැරෙනවා. ඊට පස්සේ තමයි යතින්ගේ තාත්තා මේක ගැන දැනගන්නේ. යතින්ගේ තාත්තට තේරෙනවා තමන්ගේ පුතා වෙනුවෙන් මොකක්ම හරි දෙයක් කළේ නැති වුණොත් එහෙම තමන්ගේ පුතාගේ සම්පූර්ණ අනාගතය අඳුර වෙනවා කියලා. ඊට පස්සේ යතින්ගේ තාත්තා රාජ් ගැන විස්තර හොයලා බලද්දි එයා දැනගන්නවා රාජ් කියන්නේ දක්ෂ ඉදිකිරීම් කරුවෙක්ගේ පුතෙක් කියලා. ඊට පස්සේ යතින්ගේ තාත්තා රාජ්ගේ බොඩි එක අරගෙන ගිහින් වල දාන්නේ රාජ්ගේ තාත්තා මේ වෙද්දි ඉදිකරමින් පවතින බිල්ඩින් එකක් ඇතුළමයි. මොකද තමන්ගේ පුතාගේ බොඩි එක තමන්ගේ බිල්ඩින් එකක් ඇතුලේ කවදාකවත් තාත්තා කෙනෙක් හොයන්නේ නැහැනේ. ඔන්න ඕක තමයි විජයගේ කතාවේ පළවෙනි භාගය. ඇත්තටම කියනවා නම් දෘශ්‍යම් පළවෙනි ෆිල්ම් එකේ කතාවත් මෙන්න මේ වගේමනේ. ඉතින් මේ වෙලාවේදී මුරාද් අලි කියන්නේ ෆිල්ම් එකේ පළවෙනි භාගයේ ඒ විදිහට ඉවරුණාට දෙවෙනි භාගයේදී වීරයා එහෙම නැත්නම් යතින්ගේ තාත්තා. ඇත්තටම දැන් ඔයාලට තේරෙනවා ඇති යතින්ගේ තාත්තා වෙනුවට දැන් විජේ ඉන්නේ. නමුත් ඇත්තටම වීරයා දැනගෙන ඉඳලා තේනවා කවදා හරි පොලිසිය බොඩි එක අනිවාර්යෙන් හොයාගන්න හැකියාවක් තියෙනවා. මොකද සමහර විට එයා දැකපු නැති සාක්ෂියක් පොලිසියට ලැබෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් කතාවේ දෙවෙනි භාගයේදී සිද්ධ වෙන්නේ වීරයා තමන්ගේ පවුල බේර ගන්න ඕන නිසා ඒ වෙනුවෙන් සාක්ෂි හංගන්නේ කොහොමද කියලා ඒ වෙනුවෙන් උත්සාහ කරනවා. නමුත් ෆිල්ම් එකේ දෙවෙනි භාගයේ පටන් අරගෙන ටික වෙලාවක් යද්දි ඒ කතාවට අනුව පොලිසියට සාක්ෂියක් ලැබිලා බොඩි එක හොයා ගන්නවා. ඊට පස්සේ වීරයා පාපොච්චාරණය කරලා පොලිසියට බාර වෙනවා. ඉතින් මේ වෙලාවේදී මීරා මුරාද් අලිගෙන් අහනවා ස්ක්‍රිප්ට් එකක් ලිව්වා නම් ඇයි ෆිල්ම් එක හැදුවේ නැත්තේ කියලා. ඉතින් මේ වෙලාවේදී මුරාද් අලි කියන්නේ වීරයා ඒ විදිහට පාපොච්චාරණය කරලා බාර වෙන ඒ එන්ඩ් එකට ඇත්තටම විජය කැමති වෙලා නැහැ. විජය ඇවිල්ලා මුරාද් අලිට කියලා තියෙනවා ඒ එන්ඩ් එක වෙනස් වෙන්න ඕනේ කියලා. ඒ විතරක් නෙවෙයි මුරාද් අලි මේ වෙලාවේදී කියන්නේ ස්ක්‍රිප්ට් එක ලියන්න සෑහෙන කාලයක් ගත වුණ නිසා සහ ෆිල්ම් එක හදන්න තවත් කාලයක් ගත වෙන නිසා ඒ ස්ක්‍රිප්ට් එක එහෙම නැත්නම් පොතක් විදියට මීට අවුරුද්දකට කලින් එලි දක්වලා තියෙනවා. පිටපත් අඩු ප්‍රමාණයක් තමයි එලි දක්වලා තියෙන්නේ. මොකද ඇත්තටම ඒ වගේ කතාවක් පොතක් විදියට එලි දැක්වට පස්සේ ඒ කතාවේ ආයිතිය තියෙන්නේ පොත ලියපු කෙනාට. නමුත් ඇත්තටම ඒ පොත එලි දක්වලා තියෙන්නේ මුරාද් අලිගේ නමෙන් විජයගේ නම කිසිම විදියකින් ගෑවිලා නැහැ. කොටින්ම කියනවා නම් විජය ඒ වෙනුවෙන් මුරාද් අලිට සල්ලි වලින්ම තමයි ගෙවලා තියෙන්නේ. බැංක් රිසිට් එකක්වත් මේ වෙද්දි නැහැ. ඒ අතරතුරදී වුණ අපිට පේනවා උසාවියේ ඉන්න ගයිතොන්ඩේ කෝල් එකක් දෙනවා තරුන්ට. ඒකට හේතුව තමයි මේ වෙද්දි උසාවියේ ප්‍රශ්නයක් ඇතිලා තිනවා. ඒ ප්‍රශ්නේ තමයි විජය පාපොච්චාරණය කරපු වීඩියෝ එක මේ වෙද්දි උසාවියේ තියෙනවා. නමුත් උසාවියේදී විනිසුරුතුමා ඉස්සරහම විජය ආපහු ඒක පිළිගන්න ඕනේ. නමුත් ඒ වෙලාවේදී විජය කියලා තියෙන්නේ පොලිසිය එයාගේ පවුලයට පහර දීලා එයාටත් පහර දීලා බලෙන්ම තමයි මේ පාපොච්චාරණය ගත්තේ කියලා. ඒ විතරක් නෙවෙයි විජය වෙනුවෙන් කතා කරන නීතිඥවරිය විනිසුරුතුමාට කියලා තියෙන්නේ මෙන්න මේ දෘශ්‍යම් කියන නවල් එකේ තියෙන විදිහට තමයි පොලිසිය ක්‍රියා කරලා කොහොම හරි විජයව අල්ලගන්න උත්සාහ කරන්නේ කියලා. මොකද ඒ දෘශ්‍යම් කියන නවල් එකේ තියෙනවා මේ හැම විස්තරයක්ම.
ඒ විතරක් නෙවෙයි දෘශ්‍යම් කියන මේ නවල් එක අවුරුද්දකට කලින් එළි දක්වලා තියෙන්නේ. පොලිසිය මේ ළඟදි බොඩි එක හොයාගත්තට මේ හැම දෙයක්ම දෘශ්‍යම් කියන නවල් එකේ තියෙන විදියට කරලා විජේව අල්ලගන්න උත්සාහ කරනවා කියලා ඒ නීතිඥවරිය විනිසුරුතුමාට කියලා තිනවා. ඉතින් ඇත්තටම ඒක අහපු විනිසුරුතුමාට තේරෙන්න පටන් අරගෙන තියෙනවා. එහෙනම් මේ පොලිසිය මොන විකාරයක්ද කරන්න කියලා. ඉතින් මේ අතරතුරේදී අපිට පේනවා මුරාත් අලි, තරුන්, මීරා සහ මහේෂ්ට කියනවා ඔන්න ඔතනින් තමයි කතාවේ අවසාන කොටස පටන් ගන්න කියලා. ඊට පස්සේ මුරාත් අලි කියන්න පටන් ගන්නවා විජයගේ අදහසට අනුව වීරයා බේරෙන විදියට කතාවේ අවසානය වෙනස් කළේ කොහොමද කියලා. විජය මුරාත් අලිට ගිහින් කියලා තියෙන්නේ වීරයා අවසානයේට ඒ විදියට පොලිසියට අහුවෙන එකට ප්‍රේක්ෂකයන් කැමති වෙන්නේ නැහැ. ඒක නිසා වීරයා බේරෙන්න ඕනේ. නමුත් වීරයා බේරෙන විදිය ලොජිකල් අතින් හරියටම තියෙන්න ඕනේ. ඒක නිසා මට ඔබතුමාගෙන් උදව් ඕනේ කියලා. ඇත්තටම ඒ වෙලාවේදී මුරාත් අලි කැමති වෙලා තිනවා ඒකට උදව් කරන්න. ඊට පස්සේ විජය මුරාත් අලිගෙන් අහලා තිනවා පොලිසිය මේ විදිහට බොඩි එක හොයාගත්තොත් එහෙම එතනින් පස්සේ පොලිසියේ ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා. ඇත්තට මුරාත් අලි ඒක හරියටම දන්නේ නැහැ. නමුත් මුරාත් අලි පොලිසියේ අඳුරන අය ගොඩක් ඉන්නවා. ඊට පස්සේ මුරාත් අලි පොලිසිය කිහිප දෙනෙක්ටම කතා කරලා ඒ වගේ පොඩි එකක් හොයාගත්තොත් එහෙම කොහොමද ඉස්සරහට ප්‍රොසෙස් එක යන්නේ කියලා අහලා ඒ හැම විස්තරයක්ම විජයට කියලා තිනවා. විජය ඊට පස්සේ එයාගේම අවසානයක් ඒ කතාවට දාලා තිනවා. නමුත් ඒක ඇහුවට පස්සේ මුරාත් අලිට තේරෙලා තිනවා ඒ අවසානේ නම් සෑහෙන අවදානම් කියලා. නමුත් විජය එයාගේ කතාවට ඒ අවදානම් අවසානය තමයි දාලා තියෙන්නේ. ඉතින් මුරාත් අලි ඒ කතාවේ අවසානය කොහොමද වෙන්නේ කියලා කියන්න හදනවත් එක්කම ආපහු ගයිතොන්ඩගෙන් කෝල් එකක් එනවා. ඒකට හේතුව තමයි මේ වෙද්දි උසාවියට අර DNA රිපෝට් එක ඇවිල්ලා තියෙනවා. ඒ DNA රිපෝට් එකට අනුව පොලිසිය තිබිලා හොයාගත්ත බොඩි එක සමීර්ගේ නෙවෙයි. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්ද විජය මොන වගේ ගේමක්ද ගහලා තියෙන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී තරුන්ට හිතා ගන්නවත් බෑ මොකක්ද උනේ කියලා. තරුන් අහනා මුරාත් අලිගෙන් විජය එයාගේ කතාවේ අවසානයේට මොන වගේ දෙයක්ද කරන්න හදන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී මුරාත් අලි කියන්න පටන් ගන්නවා ඒ අවසානය. කතාවේ වීරයා එහෙම නැත්නම් විජය කියලා මම කියන්නම්. විජය දැනගෙන හිටියා මුල ඉඳන්ම කවදා හරි පොලිසියට සාක්ෂියක් ලැබිලා බොඩි එක ගොඩ ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. ඊට පස්සේ විජය කරලා තියෙන්නේ සමීර්ගේ බොඩි එකට ගැළපෙනම තවත් මල සිරුරක් ලැබෙනකම් බලාගෙන ඉන්න එක. ඒ කියන්නේ සමීර් මැරුණේ ඔළුවට පිටිපස්සේ වැදුණු පහරක් නිසානේ. අන්න ඒ වගේ මරණයක් ගැන නිවුස් පේපර් එකේ සඳහන් වෙනවද කියලා විජය සෑහෙන කාලයක් බලලා තිනවා. අවසානයේදී විජයට ඒ වගේ මරණයක් ගැන දැනගන්න ලැබුණා. ඒ කියන්නේ ඔළුවට පිටිපස්සෙන් වැදුණු පහරක් නිසා මැරුණ තරුණ පිරිමි ළමයෙක්ගේ විස්තරයක් ගැන නිවුස් පේපර් එකේ සඳහන් වෙලා තිනවා. ඊට පස්සේ විජය ඒක ගැන විස්තර හොයලා අවසන් කටයුතු වලටත් ගිහින් තියෙනවා. එහෙම අවසන් කටයුතු ඉවරනාට පස්සේ එතන හිටපු සේවකයෙක් එක්ක විජය ගිහින් කතා බහ කරලා යාළු වෙලා තිනවා. ඔයාලට මතක ඇති විජය අර සේවියෝ කියන කනත්තක් බලාගෙන ඉන්න මනුස්සයත් එක්ක කතා බහ කරා. ඒ විතරක් නෙවෙයි එයාට මුදල් ලතිනුත් උදව් කරා. අන්න ඒ සේවියෝ තමයි ඒ කනත්තේ වැඩ කරලා තියෙන්නේ. විජය අවුරුදු ගාණක් තිස්සේ සේවියොත් එක්ක කතා කරනවා. සේවියට ආර්ථික ප්‍රශ්න කියලා දැනගත්තට පස්සේ එයාට සල්ලි දීලා තිනවා. ඉතින් එහෙම කාලයක් ගත වෙද්දී සේවියෝ සහ විජය කියන්නේ හොඳ යාළුවන් බවට පත් වෙලා තියෙනවා. අන්න එහෙම කාලයක් ගත වෙනවත් එක්කම විජයට තේරලා තියෙනවා සමීර් විදියටම මැරුණ ඒ තරුණ පිරිමි ළමයාගේ බොඩි එක මේ වෙද්දි අස්ති බවට පත් වෙලා ඇති කියලා. ඊට පස්සේ විජය මෙච්චර කාලයක් එයා උදව් කරපු සේවියෝගෙන් එක උදව්වක් ඉල්ලලා තිනවා. ඒක තමයි අර සමීර් විදියටම මැරිලා මෙතන අවසන් කටයුතු කරපු ඒ තරුණ පිරිමි ළමයාගේ අස්ති කොටස් ටික එයාට දෙන්න කියලා. ඉතින් සේවියෝ කොහොමත් එයාට මෙච්චර උදව් කරපු විජයට පිටුපාන්නේ නැහැනේ. සේවියෝ ඊට පස්සේ විජය ඉල්ලපු ඒ උදව්ව කරනවා. ඒ කියන්නේ අර සමීර් විදියටම මැරුණ තරුණ පිරිමි ළමයාගේ අස්ති කොටස් ටික සේවියෝ එහෙම ගිහින් බාර දීලා තිනවා විජයට. ඉතින් ඔයාලට මතක ඇති විජය මුරාත් අලිගෙන් ඇහුවා පොලිසිය බොඩි එක හොයාගත්තොත් එහෙම මොන වගේ දෙයක්ද ඉස්සරහට වෙන්නේ කියලා. මුරාත් අලි ඒ හැම දෙයක් ගැනම පොලිසියෙන් අහලා විස්තර කියලා තිබුණානේ. ඉතින් ඒ වෙලාවේදී මුරාත් අලි කියලා තියෙන්නේ පොලිසියෙන් බොඩි එක හොයාගත්තොත් එහෙම ඇන්ඩ්‍රු කියන වෛද්‍ය විද්‍යාලයට අරගෙන යනවා. ඒ කියන්නේ මේ කතාවත් මේ ප්‍රදේශයේ යන විදිහටම තමයි ලියලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මුරාත් අලි කියලා තියෙනවා බොඩි එක හොයාගත්තට පස්සේ ඇන්ඩ්රු කියන වෛද්‍ය විද්‍යාලයට අරගෙන යනවා. එතනින් තමයි අධිකරණ වෛද්‍ය විශේෂඥයන් එකතු වෙලා බොඩි එකේ රස පරීක්ෂණය එහෙම නැත්නම් ඒ අස්ථි වලට අනුව බේසික් ඩීටේල්ස් ටික ගන්නෙ. වයස, ලිංග භේදය, මරණයට හේතුව අන්න ඒ දේවල් ටික එතනින් ගන්නවා. ඒ දේවල් ටික ඉවරනාට පස්සේ තමයි අස්ථි කොටස් ටික ෆොරන්සික් ඩිපාර්ට්මන්ට් එකට අරගෙන යන්නේ DNA ටෙස්ට් එකක් කරන්න. ඉතින් මේ හැම දෙයක්ම මුරාත් අලි හොයලා විජයට කියලා තිනවා. ඔයාලට මතක ඇති විජය නිතරම වගේ අර කුමාර් කියලා ආරක්ෂක නිලධාරියෙක් එක්ක ඩ්‍රින්ක්ස් ගත්තා. එයාව යාළුවෙක් කරගෙන හිටියා. අන්න ඒ කුමාර් කියන්නේ ඇත්තටම ෆොරන්සික් ඩිපාර්ට්මන්ට් එකේ ආරක්ෂක නිලධාරියා. විජය කුමාර් දිහා බලාගෙන ඉඳලා එයාත් එක්ක එකට ඩ්‍රින්ක්ස් අරගෙන එයාවත් යාළුවෙක් කරගෙන තියෙනවා. මේ දෙන්න අවුරුදු ගාණක් තිස්සේ ආශ්‍රය කරලා තියෙනවා. ඉතින් එහෙම ආශ්‍රය කරන්න පටන් ගද්දිම විජයට තේරලා තියෙනවා
කුමාර් චිත්‍රපටයක නඟපාන්න කැමති. ඇත්තටම ඒ වෙද්දිත් විජය ෆිල්ම් එකක් වෙනුවෙන් වැඩ කරගෙන හිටියේ මේ හැම දෙයක්ම ප්ලෑන් කරන්න ඕන නිසා අන්න ඒ ප්ලෑන් එකට අනුව විජය ඊට පස්සේ කුමාර්ට කියලා තියෙනවා මම ෆිල්ම් එකක් හදන්න ඉන්නේ ඒකේ චරිතයක් අනිවාර්යෙන් ඔයාට දෙන්නම් කියලා. අන්න ඒක නිසාම මේ දෙන්න හොඳ යාළුවන් බවට පත් වෙලා තියෙනවා. ඒ දෙන්න එකටම ඩ්‍රින්ක්ස් ගත්තා. ඒ විතරක් නෙවෙයි කුමාර් විජයව එයා වැඩ කරන තැනටත් එක්කගෙන ගියා. එතනත් ගිහින් කලේ මේ දෙන්න අරක්කු බොන එක තමයි. නමුත් ඒ වෙලාවේදී විජය තහවුරු කරගත්තා එතන CCTV කැමරා නැහැ කියලා. ඉතින් අවුරුදු ගාණක් ඒ විදියට ඒ දෙන්න යාළුවන් විදියට ආශ්‍රය කළා. කොහොම නමුත් අවසානයේදී විජය බය වුණ දවස උදා වුණා. ඒ කියන්නේ එයා හිතපු නැති විදියට පොලිසියට හෝඩුවාවක් ලැබිලා බොඩි එක හොයාගත්තා. ඊට පස්සේ කෙලින්ම විජය ගිහින් තියෙන්නේ එයාගේ සිනමා ශාලාවේ ඔෆිස් එකට. ඒ ඔෆිස් රූම් එකේ තියෙන CCTV ඕෆ් කරලා ඉක්මනටම විජය කරලා තියෙන්නේ එතන යට හංගලා තිබුණ සමීර්ගේ බොඩි එකට ගැලපෙන අර තරුණ පිරිමි ළමයාගේ අස්ති කොටස් තියෙන බෑග් එක එළියට ගන්න එක. ඊට පස්සේ විජය කරලා තියෙන්නේ ඒ අස්ති කොටස් තියෙන බෑග් එකත් අරගෙන ෆොරන්සික් එකේ වාහන ටික යනකම් බලාගෙන ඉන්න එක. ඇත්තටම දැන් ෆොරන්සික් එකෙන් දැන් සමීර්ගේ අස්ති කොටස් ටික අරගෙන යන්නේ ෆොරන්සික් ඩිපාර්ට්මන්ට් එකනේ. එතන දැන් විජයගේ හොඳම යාළුවෙක් ඉන්නවා. ඒ තමයි කුමාර්. ඊට පස්සේ විජය කුමාර්ට කෝල් එකක් දාලා කියලා තියෙනවා අද ඩ්‍රින්ක් එකක් දාන්න ඔයා ඉන්න තැනට මම එන්නම් කියලා. ඊට පස්සේ විජය එදා රෑ කුමාර් වැඩ කරන තැනට ගිහින් එයත් එක්ක ඩ්‍රින්ක් එකක් දාලා තිනවා. නමුත් ඒ දවසේදී නම් අරක්කු බීලා තියෙන්නේ කුමාර් විතරයි. විජය අරක්කු බීලා නැහැ. කුමාර් වෙරි වුණාට පස්සේ විජය එවිඩන්ස් රූම් එකේ යතුර අරගෙන ඒ කාමරේ ඇතුළට ගිහින් සමීර්ගේ බොඩි එකේ කොටස් ටික එයා එතනින් ඉවත් කරලා එයා ළඟ මේ වෙද්දි සමීර් විදියටම මැරුණ වෙනත් තරුණ පිරිමි ළමයෙක්ගේ ඒ අස්ති කොටස් ටික එතනට දාලා දෙනවා. ඊට පස්සේ විජය ඒ සමීර්ගේ අස්ති කොටස් ටික ඔක්කොම අරගෙන ගිහින් ඒකට ඇසිඩ් එකක් දාලා සම්පූර්ණයෙන් විනාශ කරලා දාලා තිනවා. ඔන්න ඕක තමයි විජයගේ කතාවට අනුව ෆිල්ම් එකේ අවසානයේ මේ වෙද්දිත් විජය ඒ හැම දෙයක්ම ඉවර කරලා ඉවරයි. නමුත් මේ වෙද්දි අපිට පේනවා විජය ඉන්නේ උසාවියේ. උසාවියට දැන් විජයට විරුද්ධව කිසිම සාක්ෂියක් නැති නිසා විජයව රිලීස් කරනවා. ඊට පස්සේ විනිසුරුතුමා තරුණට කතා කරලා එයාට බනිනවා මොකක්ද මේ නවල් එකක් විදියට වැඩ කරලා විජයව අල්ලගන්න උත්සාහ කරන්නේ හරියට සාක්ෂියක්වත් හොයාගන්න බැරි වුණාද කියලා. ඉතින් මේ වෙලාවේදී තරුණට දෙන්න උත්තරයක් නැහැ. එයා කියන්නේ මේකේ වගකීම මම බාර ගන්නවා කියලා. ඉතින් මේ අතරතුරේදී අපිට පේන්නනවා විජය උසාවියෙන් එළියට එනවා. විජය කියන්නේ මොනතරම් වීරයෙක් වුණත් එයාට සමීරගේ අම්මගේ තාත්තගේ ඇස් දෙක දිහා කෙලින්ම බලන්න බෑ. මොකද විජය ඒ දෙන්නගේ පුතාගේ අවසන් කටයුතු කරන්නවත් එයාගේ දේහය දුන්නේ නැහැ. ඔන්න මේ ෆිල්ම් එකේ අවසානයේට අපිට පේන්නනවා ඇත්තටම විජය සමීර්ගේ අස්ති කොටස් ඔක්කොම විනාශ කරලා නැහැ. ඒකෙන් කොටසක් එයා වෙනම මහේෂ්ට ලැබෙන්න සලස්වනවා. මහේෂ් ඊට පස්සේ මීරත් එක්ක එකතු වෙලා සමීර්ගේ අවසන් කටයුතු කරනවා. ඒක දිහා දුරින් ඉඳන් බලාගෙන ඉඳලා විජය එයාගේ පවුලේ කට්ටියත් එක්ක සතුටෙන් ගෙදර යනවා. ඔන්න ඔහොම තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවරුනේ. ඉතින් කොහොමද දෘශ්‍යම් පළවෙනි ෆිල්ම් එක වගේම හිතන්නේ නැති විදිහේ එන්ඩ් එකක් නේ තිබුණේ. කොහොම නමුත් මේ ෆිල්ම් එක හරහා අපිට පෙන්눔 කරලා දීලා තියෙනවා ඇත්තටම තාත්තා කෙනෙක් කියන්නේ පවුලක් වෙනුවෙන් මරන්න උනත් මැරෙන්න උනත් ලෑස්ති. ඉතින් තාත්තලා කියන්නේ කොහොමත් එහෙම තමයි. ඔයාලා මොකක්ද දන්නේ? අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් සුපිරිම වීඩියෝ එකකින් ඉක්මනට මුණ ගැහෙමු. We will meet again.